හරි. එහෙනම් මෙන්න මේ පළවෙනි කොටස තමයි අපි ඊයේ සාකච්ඡා කරේ. චාගෙසෝගේ. චාගෙසෝගේ කියලා කියනවා තමාව හැඳින්වීම. තමාව හැඳින්වීම. හරි. එහෙනම් මේ කොටස ඊයේ අපි පළවෙනි කොටසේ සාකච්ඡා කරා. ඒ යටතේ නාරා ඉරම්. මතකද නාරා කියලා කියන්නේ? රටාල් වලට ඉරම් කියලා කියන්නේ නමට. එහෙනම් රටේ ඒ විදිහ රටවල් වල නම් ටිකක් අපි සාකච්ඡා කරා. ඒ වගේම දිශාවන් ටිකත් කතා කරා. ඒ වගේම ඊයේ ව්‍යාකරණයක් සාකච්ඡා කරා සනිර. මතකද මේ ඉම්නිදා සහ ඉම්නිකා කියන එක? මතකද ළමයි? ඉම්නිදා කියන්නේ මොකද්ද? වේ කියන අර්ථය. ඉම්නිකා කියලා කියන්නේ ඒකෙම මොකද්ද? ප්‍රශ්නාර්ථ අනුස්වරූපේ. ඒ කියන්නේ වේද කියන අර්ථය. ඉම්නිදා කියන්නේ වේ, ඉම්නිකා කියලා කියන්නේ වේද කියන එක. වේද කියන එක. හරි හරි. හරි සනිර. ඊට පස්සේ අපි ඒ ටික සාකච්ඡා කරලා මෙන්න පළවෙනි දෙබසත් ඊයේ ආවරණය කරගත්තා. ඊට පස්සේ අපි දෙවනි වචන මාලාවට ආවා. දෙවෙනි වචන මාලාවේ මාතෘකාව තමයි සනිර ඒ වගේම සම්මානි මොකක්ද තියෙන්නේ? චිගොප්මියොන්. චිගොප්මියොන් කියලා කියනවා මොකටද? රැකියා නාම වලට නැත්තම් රස්සාවල් වල නම් වලට. ඒ යටතේ පළවෙනි රස්සාව මොකද සනිර තියෙන්නේ? සම්මානි උච්චාරණය කරමු බලන්න. මොකද මේ තියෙන වචනේ? පළවෙනි වචනේ. හ්ම්? හක්සෙන්. හක්සෙන්. හක්සෙන් කියලා කියනවා ශිෂ්‍යයාට. හක්සෙන් ශිෂ්‍යයා. ඊළඟට තියෙනවා ශිෂ්‍යයා නම් ඉගෙන ගන්නවා කියන ක්‍රියාපදේ අපි ඉගෙන ගත්තා. මොකද්ද? ඉගෙන ගන්නවා නම් පෙව් දා. පෙව්දා කියලා කියනවා ඉගෙන ගන්නවාට. සංසෙන්නිම් කියලා කියනවා ගුරුතුමාට උගන්වනවාට අපි කියනවා මොකද්ද කියන්නේ? කරකින්ද. කරචිදා කියලා කියනවා උගන්වනවාට. කරචිදා උගන්වනවා. කරචිදා උගන්වනවා. කළු ලෑල්ලට ග්‍රීන් බෝඩ් එක හරි කොහොම හරි කළු ලෑල්ලට මොකද්ද අපි කිව්වේ? ලිව්වේ. චිල්පන් කියලා කිව්වා. කළු ලෑල්ලට බ්ලැක් බෝඩ් එකට චිල්පන් කියලා කිව්වා. ඊළඟට තියෙනවා හේසාවොන්. හේසාවොන් කියලා කියනවා ආයතන සේවකයාට. හේසා කියලා කියන්නේ කොහොමත් ළමයි කම්පැනියට නැත්තම් ආයතනයට. සාවොන් කියලා කියනවා කාටද? සේවකයාට. එහෙනම් මේ දෙකම එකතු කරලා හේසාවොන් කිව්වා ආයතන සේවකයාට. ආයතන සේවකයා. කන්ලෝජා වුණාට කල්ලෝජා කියලා කියනවා. අපි උච්චාරණයේදී පරම්වලදී කල්ලෝජා කියලා කියනවා කම්කරුවාට. කල්ලෝජා කම්කරුවා. क्योंचल गुआन. क्योंचल गुआन කියලා කියනවා පොලිස් නිලධාරියාට. क्योंचल गुआन කියලා කියනවා පොලිස් නිලධාරියාට. 56 වෙනි පාඩමේ දුරකථන අංකයක් මතක තියාගන්න තියෙනවා. පොලිස් ස්ථානයේ දුරකථන අංකය තමයි ඉල් ඉල් ඊ. ඉල් ඉල් ඊ. දුරකථන අංක ගණන් කරනකොට මොන ඉලක්කන්ද? ඔගොල්ලෝ ඉලක්කම් පාඩමත් කරා. චීන ඉලක්කම් වලින් තමයි තියෙන්නේ. ඉල් ඉල් ඊ. ඒ ඇවිල්ලා පොලිස් ස්ථානයේ දුරකථන අංකය. සොබංගුවන් කියලා කියනවා ගිනි නිවන බටයාට. එහෙනම් ගිනි නිවන බටයාට සොබංගුවන් කියලා කිව්වා. ඊළඟට තියෙනවා කොම්මුවන්. කොම්මුවන් කියලා කියනවා ලෝචන කාටද? රාජ්‍ය සේවකයාට සම්මානි අපි කිව්වා චොම් මොනවාද? කොම්මුවන් කියලා. ඊළඟට චොම්බොන් කියලා කියනවා වෙළඳ සහායක. වෙළඳ සහායකට. වෙළඳ සහායකට. ඊළඟ පේලි පළවෙනි වචනේ මොකද ළමයි තියෙන්නේ? අයිසා. අයිසා. අයිසා කියලා කියනවා වෛද්‍ය වරයාට. වෛද්‍යවරයා. එයා ළඟින්ම දාලා තියෙන රූපයක් ලෝචන සම්මානේ මොකක්ද තියෙන්නේ මේ? කන්හෝසා. කන්හොත්. කන්හෝසා කියලා කියනවා නර්ස්ට නැත්තම් සිංහලෙන් හෙදියට. හෙදිය කන්හෝසා කියලා කියනවා. මේ ටික අපි ලිව්වා. ඊළඟට තියෙනවා යෝරිසා. කාටද ළමයි යෝරිසා කියලා කියන්නේ? කාටද? රූපවේදිය. රූපවේදියාට. ඔය වචනේ හැදුන හැටි ඕනෑම භාෂාවක හැදුන හැටි වචන මතක තියාගත්තොත් ලේසි. කොරියන්නේ ඕනම එක. යෝරි හදා උයනවා සරාම් කියලා කියනවා කාටද? මිනිස්. මිනිසාට. මේකෙන් අපි සංදි කරලා ගත්තා. යෝරි කියන එක මේකෙන් අරගෙන සාමෙහෙට දැම්ම යෝරිසා කියලා කියනවා සූප වේදියාට. ඒ විතරක් නෙවෙයි චෝරි හදා කියලාත් කියනවා සුප්. ඔව්. යනවාට. ඔව්. ඔව්. සරාම් කියලා කියනවා පුද්ගලයාට. එහෙනම් ඕකෙනුත් අපි වචනයක් ගත්තා සම්මානි නිසාන් මොකද්ද ගැත්තේ? චෝරි චෝරිසා කියලා කියනවා.
එහෙනම් සූපවේදියාට තව නමක් ලිව්වා නේද ළමයි? ඊයේ පන්තියේ. මොකද්ද නිසාන්? සම්මානි. හ්ම්? යෝර් චුබංචන්. චුබංජං කියලා කිව්වා. අපි අර මුල්ම යෙදුන වචනයක් විදිහට චුබංජං උත් ඉගෙන ගත්තා. ඊළඟට තිබ්බා උන්ජොන් කීසා. කාටද ළමයි? උන්ජොන් කීසා කියන්නේ. රියදුරාට අපි කියනවා ඩ්‍රයිවර්ට උන්ජොන් කීසා කියලා කියනවා. ඊළඟට අවසාන පේලියේ පළවෙනි වචනේ. කවුද ළමයි? පරණ පොතේ වචනේ වරද්දලා තිබ්බා. කිසුල්චා. කිසුල්චා කියලා කියනවා කාර්මික ශිල්පී. ඕ කාර්මික ශිල්පියාට කිසුල්චා කියලා කියනවා. ඊළඟට තියෙනවා මොක්සු. මොක්සු කියලා කියනවා වඩු කාර්මිකයාට. මොක්සු වඩු කාර්මිකයාට. නොම්බු ගොවියා. නොම්බු ගොවියා. ඔබු කියලා කියනවා දීවරයාට. අපි මාළුදරට එහෙම වචනිකුත් ලිව්වා. කමුල් එහෙම ලිව්වා. ඊළඟට කොටු ඇතුළට එන ටික අපි කතා කරා. ෂී කියන්නේ මහත්මයා මහත්මිය කියන අර්ථය. චෝ කියන්නේ මම. අනියෝ කියලා කියන්නේ නෑ. ඇහැ. නේ කියලා කියන්නේ ඔව් කියන එක. බාන් ළමයි කොන්ගේ ඉක්නන් කොත්කිරි යොන්ගියොල් හසේය. යා කරන්න තමයි තියෙන්නේ මේ ටික. යා කරන්න. හැබැයි මේක වාක්‍ය හදන්න. මේකට වාක්‍ය හදන්න. එහෙනම් අද දින ගෙදර වැඩේ තමයි වාක්‍ය හදන එක. හරි. අපි වාක්‍ය හදන්න උත්සාහ කරමු. සිංහලෙන් හදමු ඉස්සෙල්ලාම. ශිෂ්‍යයා පාසලේ සිට ඉගෙන ගන්නවා. කොහොමද ළමයි? අපි සිංහලෙන් ලියමු බාන්න. ශිෂ්‍යයා පාසලේ සිට සිංහලෙන් ලියාගමු. පාසලේ සිට ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා. කාටද ළමයි ශිෂ්‍යයාට මොකද්ද කියන්නේ? හක්සෙන්. හක්සෙන් කියලා කියනවා ශිෂ්‍යයාට. පස්සේ අපි උක්ත පද වෙනස් කරමු. දැනට හක්සෙන් කියලා ලියාගන්න. හක්සෙන් පාසලට කිව්වා හක් හක්යෝ. යම් කිසි ස්ථානයක සිට නම් අපි දවස් 3-4කට කලින් ඉගෙන ගත්තා එසෝ කියන එක දානවා. එසෝ කියන සම්බන්ධීකාරක පදේ දානවා. එහෙනම් හක්යෝ එසෝ කියලා කියන පාසලේ සිට. එහෙනම් ළමයි මෙන්න පළවෙනි මට්ටමේ ක්‍රියාමූලයක් අපිට හම්බුණා. පෙවුදා. පෙවුදා. එතකොට අපි කතා කරන භාෂාවෙන් ගමුකෝ ළමයි. ආයෝ දාන්නත් බෑ මේකට. මොකක්ද දාන්න පුළුවන්? යෝය දාන්නත් බෑ. එකම දාන්න පුළුවන්. ඕයෝ තමයි දාන්න වෙන්නේ. පෙවෝයෝ බවට පත් වෙනවා. එහෙනම් ශිෂ්‍යයා පාසලේ සිට පෙවෝයෝ මොනවද? ඉගෙන ගන්නවා කියලා කියනවා. පෙවෝයෝ කියලා කියන්නේ ඉගෙන ගන්නවාට. පෙවෝයෝ කියලා කියන්නේ ඉගෙන ගන්නවාට. අන්න එහෙම දාන්න ඕනේ ළමයි. ඇයි මේ පෙවුදා කියන එක අපිට ලියන්න පුළුවන්ද ළමයි? පෙවුදා කියන එක ලියන්න බෑ. එක්කෝ මේක මොකද කරන්න ඕනේ? ලියන භාෂාවට හරවන්න ඕනේ. ලියන භාෂාවට මතකද ළමයි? මොකක්ද? නිදා සෙට් වුණානේ. පෙවුම් නිදා. එක්කෝ මේක කතික භාෂාව කතා කරන භාෂාවට හරවන්න ඕනේ. එතකොට අග තියෙන දායන්න අයින් කරා මොකද කරන්නේ? ආයන්නක් ඕයන්නක් ඒයන්නක් නැත. එහෙනම් අය දාන්නත් බෑ. හදා වලින් අවසන් වෙලත් නැත. හේව දාන්නත් බෑ. යන්නකින් අවසන් වෙලත් නැත. යෝය දාන්නත් බෑ. එකම දාන්න පුළුවන් එක ඕයෝ. අන්න ඒකයි පෙවෝයෝ කියන එක හැදුනේ. එහෙනම් ඔතන තියෙන හැම එකකටම වාක්‍යයක් හදන්න. වාක්‍යයක් හදන්න. වාක්‍යයක් හදන්න. මෙහෙමයි සිංහලෙන් හරි මට කමන්නේ හදලා එවන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න. කමන්නේ අපි දෙවෙනි උදාහරණයකටත් යම් බලන්න. ගුරුවරයා පන්ති කාමරයේ සිට උගන්වනවා. කොහොමද කියන්නේ ළමයි? ගුරුවරයාට කියනවා වචනේ තියෙනවා. අන්න හරි. සොන්සෙන්නිම් පන්ති කාමරයට කිව්වා නිසාන් සනිර සම්මානි මොකද්ද කියන්නේ? ලෝචන. මොකද්ද? කියෝ? සෙල්. යම් කිසි ස්ථානයක සිට කියලා කියා ගන්න ඕනේ නම් අපිට ඒ ස්ථානයට අගට දාන්න මොකද්ද? එසෝ. එහෙනම් කියෝසිරේසෝ පන්ති කාමරයේ සිට උගන්වනවා. මොකද්ද පුතා උගන්වනවට වචනේ? කර චිදා. වැඩේ කියන්න අපිට ඔය දායනු පද ලියන්න බෑ. අපි මේක ලිඛිත භාෂාවට අයින් කරොත් කර්චිම් නිදා බවට පත් වෙනවා. වාට අවශ්‍ය නම් ඕක ලිඛිත භාෂාවට හරවනකොට කර්චෝ යෝයෝ එකතු වෙනවා. යෝයෝ එකතු වෙනවා. ඇයි ඒ නම යෝයෝ එකතු උනේ? දායන්න අයින් කරාට පස්සේ මොකද්ද තිබුණේ? යන්නත් තිබුණා. එතකොට යෝයෝ එකතු කරා අපි. හැබැයි හල් කිරීමක් තියෙන්න බෑ. අන්න ඒ විදිහට වාක්‍ය
වාක්‍ය හදන්න ඒ හැම එකටම ඒ වාක්‍ය හදන්න හැම එකටම ඒක තමයි හෙට පළවෙනි ගෙදර වැඩේ. ඊට පස්සේ අපි ඒ ටික අවසන් කරා ඊයේ. ඊළඟට ළමයි මේ අන්නන් කියන ප්‍රත්‍ය එකතු කරා. අන්නන් එන්නේ මොන පදත් එක්කමද ළමයි? කතෘ පදත් එක්ක තමයි එන්නේ. කතෘ හල් කිරීමක් යෙදලා තියෙනවා නම් ළමයි මොකක්ද එන්නේ? අන් අන් එනවා. නැත්තම් එන්නේ නිකම්ම නන් නන් කියන එක. අපි සිංහල වලට ඔක ටිකක් හදාගෙන තියෙනවා නම් කියලා එකක්. ඇත්තටම ඉතින් නම් කියලා දාන්නත් ඕන නැහැ. නමුත් මේ වඩා පහසු සඳහා බලන්න තුවාන්නන්. ඒ කියන්නේ තුවාන් නම් මොක්සොයිම්නිදා. වඩු කාර්මිකයෙක් වේ. එතකොට ළමයි මේකේ හයිලයිට් වෙන්නේ මොකද්ද ළමයි? වඩු කාර්මිකයා කියන කොටස තමයි හයිලයිට් වෙන්නේ. හරිද? එහෙනම් මේ අන්නන් කියන පද එන්නේ මොන පදත් එක්කද ළමයි? කතෘ පද පන් සමග. කතෘ පද සමග. දැන් අපේ සිංහලෙන් නම් ළමයි කතාව වෙනස්. දැන් හිතන්නකෝ මම ගෙදර යනවා කියලා කියනවා වගේම මා ගෙදර යනවා කියලාත් තියෙනවා. එතකොට අපි දන්න මේ මම කියන එක මොනවද වෙලා තියෙන්නේ ළමයි මෙතන? උක්ත වෙලා කියලා තියෙනවා. මා කියන එක අනුක්ත වෙලා කියනවා. දැන් එහෙම සිද්ධියක් නැහැ. ඔයා ගන්න ක්‍රියාව කරන පුද්ගලයාට හල් කිරීමක් තිබ්බොත් අන් නැත්තම් නිකම්ම එන්නේ මොකද ළමයි? නිකම්ම නන් කියන එක තමයි එන්නේ. ඔක අපි කතා කරා. ඊට පස්සේ ඒ ටික අවසන් කළා මේ අභ්‍යාස ටිකත් පන්තියේදීම කරා ළමයි. ඊළඟට දෙවැනි දෙබස තමයි අපිට කතා කරන්න තියෙන්නේ. බලන්න පුතා දෙවෙනි දවසත් අපි කතා කරා. දෙවෙනි දවස ඉඳන් යම් බලන්න. නිච්චනන් කියනවා ඉස්සෙල්ලම මොකද්ද ළමයි කියන්නේ? කියමු බලන්න හැමෝම අන්‍යොන් හසේයෝ හ්ම් හ්ම් සය හ්ම් චොන හ්ම් නිච්චනන් ඉම්නිදා. නි ඔව් තව පල්ලයක් ඇරලක් තියෙනවා. මොකද කියන්නේ? තේකුක් සරම් ඉම්නිදා. තරම් හොඳයි. අන්‍යොන් හසේයෝ. අන්‍යොන් හසේයෝ කියලා කියනවා ආයිබෝවන්. චෝ කියලා කියන්නේ පුතා කාටද? මම. මම නා කියලත් කියනවා මම. මම නෝ කියලා කියනවා නුඹ. චෝ කියන්නේ මම, නා කියන්නේ මම, නෝ කියන්නේ නුඹ කියන අර්ථය. එහෙනම් ඔතන උක්ත වුණා. චොනන් මම නිච්චනන් ඉම්නිදා. මම නිච්චනන් වේ කියලා කියනවා. පස්සේ අපි මේ ඉම්නිදා කියන ඉම්නිදා කියලා කියන්නේ අපි ඉගෙන ගත්තනේ වේ. මම නිච්චනන් වේලු. තේකුක් සරාම් ඉම්නිදා. ඊයේ ඉගෙන ගත්තා ළමයි. තේකුක් කියනවා කොහෙටද? තේකුක් කොහෙටද ළමයි? තායිලන්ත සරාම් ඉම්නිදා. පුද්ගලයෙක් ඉම්නිදා. වේ කියලා කියනවා ලෝචන. ඊට පස්සේ ලෝචන කල්ලෝ මොකද කියන්නේ? සම්මානි. නිසා අන්‍යසය චොනන් චොනන් කල්ලෝ ඉම්නිදා. පත්තා පිලිපීන් සරම් නිද හොඳයි. අන්‍යොන් හසයෝ කියලා කියනවා ආයිබෝවන් චොනන්. මම කල්ලෝ වේ. එයාගේ නම කල්ලෝ වේලු. එයා කවුරු කෙනෙක්ද? නම එහෙම තියෙනවා. පිලිපීන්. පිලිපීන් වැසියෙක් වේ. පිලිපීන මිනිසෙක් වේ. ජාතිකයෙක් වේ කියලා කියනවා. ඊට පස්සේ නිච්චනන් කියනවා මොකද්ද කියන්නේ? කල්ලෝෂිනන් හොඳයි. කල්ලෝ මහත්මයා නම් හක්සෙන් කියන ශිෂ්‍යයෙක් ඉම්නිකා කියන්නේ වේ ශිෂ්‍යයෙක් වේද කියලා අහනවා. ඔයා ශිෂ්‍යයෙක් වේද කියලා අහනවා. ඊට පස්සේ කල්ලෝ කියනවා මොකද්ද කියන්නේ? අනියෝ චොනන් කල්ලෝජා ඉම්නිදානේ. අනියෝ කියන්නේ නැහැ. චොනන් කියන්නේ මම. කල්ලෝජා කියලා කියන්නේ කම්කරුවෙක්. ඉම්නිදා කියන්නේ වේ. මම කම්කරුවෙක් වේ කියලා කියනවා. මම කම්කරුවෙක් වේ. ඊට පස්සේ තෙදප්පේ පොආයෝ පිළිතුරු දීලා බලන්න තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ. මොකද පුතා තියෙන්නේ? නිච්චනන් ඔන අන්නාරා සනාමිනිකා හොඳයි. නිච්චනන් ඔන කියන්නේ ලේසි. මොන මොන නාරා රටේ මිනිසෙක් වේද කියලා අහනවා නේද? නිච්චනන් ෂිනන් මේවට පස්සේ කියන්නේ පාඩුවෙන් පස්සේ සම්පූර්ණ උත්තර ලියන්න. නිච්චනන් ෂිනන් එයා තේගුක් කෙනෙක් නේද? තේගුක් සරාම් ඉම්නිදා. කල්ලෝ ෂිනන් හක්සෙන් ඉම්නිකා. ශිෂ්‍යයෙක්ද ළමයි? අනියෝ කල්ලෝ ෂිනන් කවුද? කල්ලෝජා ඉම්නිදා. කල්ලෝජා ඉම්නිදා. සම්පූර්ණ උත්තර ලියන්න. ඒ කියන්නේ
හැමෝටම ලියන්න පුළුවන් ළමයි මේක කල්ලෝජා කියලා. එහෙම නෙවෙයි ළමයි කියන්නේ සම්පූර්ණ උත්තර ලියන්න එකේ වෙනම එකක් තියෙනවා. එහෙනම් ආයෙත් අපි දෙබස අහනවා දිල්ෂාන්. දෙබස තියෙන්නේ 30 වෙනි එක 30 වෙනි දෙබස අහමු ඊට පස්සේ වෙන වෙනම කියවමු. 안녕하세요. 저는 니차난입니다. 태국 사람입니다. 안녕하세요. 저는 칼로입니다. 필리핀 사람입니다. 칼로 씨는 학생입니까? 아니요. 저는 근로자입니다. හරි. සම්පූර්ණ දෙබස් ටික පටන් ගමු. දිල්ෂාන් පටන් ගමු. අන්‍යොන් හසයෝ. 안녕하세요. 저는 어, නිච්චානා 니차는입니다. 입니다. 대, 태국 사람입니다. අන්‍යොන් හසයෝ. 저는 안녕하세요. 저는 칼로입니다. 필리핀 필리핀 사람입니다. ඊට පස්සේ කල්ලෝෂිනන් 칼로 씨는 학생입니다. 입니까? 입니까? 아니요. 아니요. 저는 කල්ලෝජා 근로자입니다. 입니다. හරි. ඊළඟට ලෝචන පටන් ගමු. ලෝචන අන්‍යොන් හසයෝ. 안녕하세요. 저는 니차난입니다. 응. 태국 사람입니다. 응. 안녕하세요. 저는 칼로입니다. 응. 필리핀 사람입니다. 응. 칼로 씨는 학생입니까? 아니요. 저는 근로자입니다. හොඳයි. දැන් හොඳයිද ලෝචන? සනීපයිද දැන්? අවුලක් නැද්ද? දැන් හොඳයි සර්. හරිනේ. තව ඊළඟට ටිකක් තියෙනවානේ. හරි. නිසාන් පටන් ගමු නිසාන්. අන්‍යොන් හසයෝ. මොන? හරි. නිසාන් පොඩ්ඩක් සිග්නල් අවුල් තියෙනවා වගේනේ. හරි. පොඩ්ඩක් බලන්න. නිචානන්입니다. 음. 태국 사람입니다. හරි. 안녕 하세요. 안녕하세요. 저는 안녕하세요. 저는 칼로입니다. 칼로입니다. 필리핀 사람입니다. 필리핀 사람 칼로시는 칼로는 학생입니까? 아니요. 아니요. 저는 근로자입니다. neda? 입니다. හරි. ඊළඟට සම්මානි පටන් ගමු. 안녕 하세요. 안녕하세요. 저는 니차난입니다. 태국 사람입니다. 안녕하세요. 저는 칼로입니다. 필리핀 사람입니다. 칼로 씨는 학생입니까? 아니요. 저는 근로자입니다. හරි. සනීර සිග්නල් තියෙනවද සනීර? හරි. සනීර මට මේ WhatsApp එකේ voice එකක් විදිහට උච්චාරණය දාන්න. හරි. ඊට පස්සේ අපි චොම්බ කොටස් තියෙන චල් පුතක් තරිම්නිදා කියලා කියනවා හමුවීම සතුටක් මේ ටික කරා අපි ඊයේ. පල්ලෙහා එනවා මොන්හාවා චොම්බු. එහා පිටුවට එන්න මාතෘකාව තමයි ළමයි හංගුක් අයි ඉන්සා යේචොල්. ළමයි මෙතන පොඩි යෙදීමක් තියෙනවා මේ අයි කියන එක ආවොත් ළමයි එන්නේ අයිතියක් හැඟවෙනවා. දැන් හංගුක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා කොහෙටද? කොරියාවට. අපිට කොරියාවේ කියලා කියනවා මොකක්ද වෙන්නේ? හංගුක් අයි කියන අර්ථය. යම්කිසි දෙයක අර්ථයක් කියන්නේ මොන අයිතියක් හැඟවෙනවා. හංගුක් අයි. එහෙනම් කොරියාවේ ඉන්සා කියලා කියනවා ආචාරවලට. යේචොල් කියලා කියනවා ආචාර විධිවලට. කොරියාවේ ආචාර විධි වලට. එහෙනම් කොරියාවේ ආචාර විධි. ඉන්සා යේචොල් කියලා කියන්නේ ආචාර විධි දෙකම එකතු කරලා ගන්න. කොරියාවේ ආචාර විධි. කොරියාවේ ආචාර විධි. හරි. හැබැයි ඉතින් අදින් පස්සේ
ඕනෑම දෙයක් අගට අයි ආවොත් අයිතියක් හැඟවෙනවා. අයිසා කියලා කියනවා වෛද්‍යවරයාට. අයිසා අයි කියලා කියනවා වෛද්‍යවරයාගේ. ගේ අයිසා අයි කියලා කියන වෛද්‍යවරයාගේ. එහෙනම් කොරියාවේ ආචාර විදි. ඒ යටතේ මෙමය. දැන් පොත තිබ්බා හෝ නැතා මේ වාක්‍ය මේ අධීරයේදී අපි තනියම ඉස්සලම උච්චාරණය කරනවා. උච්චාරණය කරලා අවසන් වෙලා අමාරු වචන හම්බෙන ඒවා ටික ලියාගෙන යනවා. පස්සේ අපි පාඩම් කරමු. ඒ යටතේ පළවෙනි වාක්‍ය තියෙනවා ළමයි. පළවෙනි වාක්‍ය කියමු බාන්න ලෝචන පළවෙනි වාක්‍ය මොකක්ද තියෙන්නේ? හංගුගේ සෝනන් 한국의 소는 හ්ම්. 산, 산, සන්තේ ඒ 산에 හ්ම්. තරා 따라, හ්ම්. 따라 අනන් 하는 හ්ම්. 반신, පන්සිගි හ්ම්. 반시기 හ. 나랍니다. ඔව් තරම් නිදා. හරි. පළවෙනි වාක්‍යම තරම් නිදා. හංගුක් කියනවා කොහෙටද ළමයි? වචනෙන් වචනේ හදුම් පාන. හංගුක් කියනවා කොරියාවට. ඔතන එසෝ ආවොත් ළමයි කොරියාවේ සිට නෙවෙයි කොරියාවේ එමේ අවස්ථාවක කියන අර්ථය. ඔතන කොරියාවේ කියන අර්ථය. කොරියාවේදී කියලා ලියා ගන්නකො. කොරියාවේදී සන්තේ කියලා කියනවා අනේකාට. සන්තේ කියලා කියනවා අනේකාට. තරා කියලා කියන්නේ 90. එහෙනම් කොරියාවේ අනේකා 90 ළමයි ක්‍රියාපදයේ තමයි ඉන්සහදා. ඉන්සහදා කියලා කියනවා මොකටද? ආචාර කරනවාට. ආචාර කරනවාට. පස්සේ අපි නන් කෙනෙක් ඉගෙන ගමු. ඉන්ස හනන් කියන ආචාර කරන පංසික් කියලා කියන ආකාරය ළමයි තරදා කියලා කියන්නේ වෙනස් කියන එක. ඒකට නිදා එකතු වෙලා තියෙනවා. තරම් නිදා වෙනස් කියලා කියනවා. එහෙනම් ළමයි ඔය තරම් නිදා කියන්නේ එක හැදුනේ කොහොමද? තරදා කියන එකට දාන්න අයින් කරලා නිදා එකතු වෙලා තියෙනවා. හරි ආයෙත් මං කියන්නම් හංකුගේ සෝනන් කොරියාවේදී සන්තේ කියලා කියනවා අනෙකාට අනෙත් පුද්ගලයා. තරා කියලා කියනවා 90 ඉන්සා හනන් ආචාර කරන පංසිකි ආකාරය තරම් නිදා වෙනස් වෙනවා කියලා කියනවා. ඊළඟ වාක්‍ය මොකද්ද පුතා? පංසික් කියන්නේ සන්ත කියන්නේ අනෙකා කියන අර්ථය. අනෙත් පුද්ගලයා. අනෙකා. අනෙත් පුද්ගලයා කියලා ලියා ගන්නකො. අනෙත් පුද්ගලයා. අනෙත් පුද්ගලයා. හරිද? අනෙත් පුද්ගලයා. අනේකා කියලා කියන්නේ අන්නේ අර්ථය. ඊළඟට දිල්ෂාඩ් කියමු බාන පුතා ඊළඟ වාක්‍ය චසින් පොදා මෙන්න මේක. ටිකක් දිගයි. Jasin Poda, හ්ම්. නායිකා Naika, Man, ගොනා Mangona, නොපන් Chivo, චිවිකා චිවිකාන් Chivika, Chivika, නොපන් Nopen, හ්ම්. Saram, සරම් ඒකේනන් Ekena, අන්‍යොන් හසේයෝ Anyon Haseo, හ්ම්. Tonan, අන්‍යොන් Anyon හෂිම්නික්කා Hasimika, රාගෝ Rago, මල්හාමියෝ Malhamyon, Ko, Koteran, කොගේරල් සුගි ගොනා Ogera, ගොනා Sugigona, හොරිරල් Horiral, කුප්හියෝ Kupyo, Insahamnida. ඉන්සහම්නිදා. හරි ළමයි මෙහෙමයි. චසින් කියලා කියන්නේ තමාට තමාට ඊළඟ වචන තියෙනවා ළමයි මොකද්ද? පොදා කියන එක. පොදා කියන එකේ තේරුම් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ක්‍රියාපදයක් විදිහට ඔකට දන්නවා මොකද්ද? බලනවා කියන අර්ථය. ආයෙ තේරුමක් තියෙනවා වඩා කියන අර්ථය. කියන්නේ සංසන්දනයක් කරනකොට ඒකට වඩා මේක කියන කොටත් වෙනවා පොදා. ඊට අමතරව පෙනී සිටිනවාටත් වෙනවා පොදා. ඒ කියන්නේ ශිහොම් පොදා කියලා කිව්වොත් විභාගයකට වගේ පෙනී සිටිනවා. පෙනී සිටිනවාට. එහෙනම් පොදා කියන එකේ තේරුම් තුනක් තිබ්බා. එක තමයි බලනවා, අනිත් එක තමයි වඩා, අනිත් එක තමයි මොන හරි දෙයකට පෙනී සිටිනවා කියන අර්ථය.
එහෙනම් ඔතන තියෙන්නේ තමාට වඩා නායි. ළමයි නායි කියලා කියනවා වයසට. නායි කියලා කියනවා වයසට. සමාන පද ගොඩේ ලියා ගන්න සමාන පද ගොඩේ මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ වෙනම ලියන්න පිටු 160 හරි පිටු 120 හරි 100 හරි පොතක් පාවිච්චි කරන්න ඒ පොතේ වචන ටික බෙදා ගන්න. කෑම ද්‍රව්‍ය වලට පිටුවක්, පවුලේ කට්ටියට පිටුවක්, සමාන පද වලට පිටු දෙකක්, විරුද්ධ පද වලට පිටුවක්. ඒ විදිහට ලියලා අපි මුලින් දැන් ලියාගෙන ආවා අලුත් හම්බෙනවා නම් ඔයගොල්ලන්ට නායි කියලා කියන්නේ වයස. තව සමාන පදයක් තියෙනවා යොන්ස කියලාත් කියනවා වයසට. එහෙනම් නායි සහ යොන්ස කියලා කියන්නේ වයස. නායි යොන්ස කියලා කියන්නේ වයස. නායි යොන්ස කියලා කියන්නේ දෙකම සමාන පද වයසට කියනවා. ඔව් මේකෙම ගෞරවනීය පදේ තමයි. නමුත් නායි යොන්ස කියලා කියන්නේ දෙකම වයස. වයස. එහෙනම් තමාට වඩා වයස ළමයි මන්තා. මන්තා කියලා කියන්නේ වැඩි කියන අර්ථය. මන්තා කියලා කියනවා මොකටද? වැඩි කියන එක. ඊට පස්සේ ඔය ගොනා කියන ව්‍යාකරණයක් එකතු වෙලා තියෙනවා ළමයි. ඔතන ඉර ගහලා මේ හරියෙන් ලියා ගන්න ගොනා කියන ව්‍යාකරණයේ ළමයි මොකද්ද? හෝ කියන අර්ථය තමයි එන්නේ. එහෙනම් මොකද්ද තේරුම? මන් ගොනා කියලා කියන්නේ දයන්නෙන් අයින් කරලා වැඩි හෝ කියන අර්ථය. ඇයි මන්තා කියන්නේ වැඩි, දයන්න අයින් කරලා ගොනා එකතු වෙනවා. මොකද්ද? වැඩි හෝ. වැඩි හෝ. ඊළඟට තියෙනවා චිවිකා නොපන්. චිවිකා නොපන්. චිවිකා නොපන් කියලා කියනවා පුතා. චිවි කියලා කියන්නේ තනතුරට. චිවි කියලා කියන්නේ තනතුරට. නොපන් කියලා කියනවා ඉහළ. තනතුරෙන් ඉහළ. චිවිකා නොපන් කියලා කියනවා තනතුරෙන් ඉහළ. තනතුරෙන් ඉහළ. තනතුරෙන් ඉහළ. සරාම් එකේ. සරාම් කියලා කියනවා ළමයි කාටද? සරාම් කියලා කියනවා මිනිස්සුන්ට. ඔය එගේ කියලා කියනවා අපි ඒකත් කරා. එගේ කියනවා මොකටද? වෙත කියන එක. අපි හිතමුකෝ යාළුවා වෙත නම් යාළුවට මොකද්ද කියන්නේ? චිංගු. එගේ දැම්මොත් චිංගු එගේ කියන්නේ යාළුවා වෙත. එහෙනම් සරාම් එකේ කියලා කියන්නේ මිනිසුන් වෙත. අන්‍යොන් හසේයෝ තෝනන් මෙන්ම අන්‍යොන් හශිම්නික්කා. ඒත් ඒකේ ගෞරවනීය භාෂාවෙන් රාගෝ යනුවෙන් මල් හාමියෝ කතා කරන ගමන්. කතා කරන ගමන්. පස්සේ අපි ඉගෙන ගමු ළමයි මියෝ කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරන අතර ගමන්. කොගේ සුගිදා. කොගේ කියලා කියනවා පුතා ඔළුව, ඒ කියන්නේ බෙල්ලත් එක්ක සම්පූර්ණ උඩ කොටස සුගිදා කියලා කියනවා. සුගිදා කියලා කියනවා නවනවට. සුගිදා කියලා කියනවා මොකටද? නවනවාට. නවනවාට. එහෙනම් කතා කරන ගමන් ඔළුවේ කොටස නැමීම ගොනා ආවා. හෝ හොරි කියලා කියනවා ළමයි කොන්ද. කුප්පිදා කියලා කියනවා ඒත් නවනවාට. කුප්පිදා කියලා කියනවා ඒත් නවනවාට. එහෙනම් කුප්පියෝ නවලා ඉන්සහම්නිදා ආචාර කරනවා කියලා කියනවා. ඔතන හම්බෙන ව්‍යාකරණ ළමයි නිකන් ලියා ගන්න. පස්සේ අපි දීර්ඝ වශයෙන් පොතේදී විස්තර කරනවා. ඊළඟ වාක්‍ය තියෙනවා සම්මානි කියමු බලන්න. ඊළඟ වාක්‍ය කොගේරල් කොගේරල් සුගි උනා හොරිරල් කුප්පිනන් කොසන් තන්තේපන් ඒ අන්නේ තේහන් චොන්කියොන්ගල් චොන්කියොනල් නතානෙන් චේසචෝ ඉම්නිතා නේද? හොඳයි. කොගේ සුගිදා අර ඔළුව නැමීම ගොනා ආවා. හෝ හොරි කුප්පිදා කොන්ද නවන නන් කොසන් කියන්නේ පුතා කරන එක. පස්සේ අපි ඉගෙන ගමු. එහෙනම් ඔතන තියෙන්නේ නවන එක. කොන්ද නවන එක. හොරි කියලා කියනවා කොන්දට. කුප්පිනන් කොසන් කියලා කියනවා නවන එක. සන්තේපන්. සන්තේපන් කියලා කියනවා ලෝචන අනෙත් පුත්කලයා කියන අර්ථය. සන්තේපන් ඒ අනෙත් පුත්කලයාට තේහන් පිළිබඳ අනිත් පුත්කලයා පිළිබඳ චොන්කියොන් නාතානෙදා. චොන්කියොන් නාතානෙදා කියලා කියනවා පැහැදීමක් දක්වනවට. පැහැදීමක් දක්වන අනිත් පුත්කලයා වෙත පැහැදීමක් දක්වන චේසචෝ ඉම්නිදා ඉරියව්වක් වේ කියලා කියනවා. සංඥාවක් වේ කියලා කියනවා. අනිත් පුත්කලයාට මොනවද?
පැහැදීම දනවන ඉරියව්වක් වේ කියලා කියනවා. අනිත් පුද්ගලයාට ඔයා මෙහෙම ආචාර කරාම යාට ලොකු මේකක් හම්බ වෙනවා. මොකද්ද? ලොකු ඔයාගෙන පැහැදීමක් දනවනවා. ඔයා පැහැදීමක් දනවන චේසචෝ ඉම්නිදා. ඉරියව්වක් ඉම්නිදා වේ කියලා කියනවා. ඊට පස්සේ කියඹාන්න නිසාන් කියඹාන්න ඊළඟ එක හන්පියොන් චසින් පොදා Hampir cacing poda naika හ්ම්, හ්ම්, origas ඔරිගොනා onas original චින්හන් සරම් Chanhan ඉගෙන හ්ම්, Simhan Saram and ඉගෙනන් Nin අන්‍යෝ ඉරාගෝ මල්හාමියෝ Yago Malamyo Hanson හන්සොනල් Ira කබ්යොප්ගේ Antonal Kapsepti හ්ම්, Gana තෙල්ගොනා හන්දරෝ Antero Pandu පන්ගවුමල් නාතා Pandu නාතා නෙම්නිදානේ Nimnita නාතා නෙම්නිදා කියලා කියනවා. හොඳයි. හන්පියොන් කියලා කියනවා ඒ අතරම හන්පියොන් කියලා කියනවා ඒ අතරම චසින් පොදා තමාට පොදා කියන්නේ වඩා නායි කියලා කියන්නේ උඩ ලියාගත්තා. නායි කියන්නේ මොකටද? නායි වයස කියන්නේ වයස. ළමයි ඔරිදා කියලා කියන ළමයි අඩු කියන අර්ථය. ඒ කියන්නේ බාලයි කියන අර්ථය. ඒ කියන්නේ වයසින් බාල හෝ චින්හන් සරාම් එකේ. චින්හදා කියලා කියනවා ළමයි මිත්‍ර වෙනවට. ඒකෙන් තමයි වචනේ චිංගු කියන කැඩිලා ආවෙත්. මිතුරු වෙන පුද්ගලයාට අපි කියනවා කාටද? අපිට මිතුරු වෙන පුද්ගලයාට චිංගු කියලා. ඒ කියන්නේ යාළුවට. එහෙනම් චින්හදා කියනවා මිත්‍ර වෙනවට. එහෙනම් චින්හන් සරාම් කියලා කියනවා මිත්‍ර පුද්ගලයින් එගේ වෙත කෙටි කරනවා ළමයි අන්‍යෝන් හසයෝ කියන එක අන්‍යෝන් රාගෝ යනුවෙන් මල්හාමියෝ කතා කරන අතර හන් සොනල් හන් කියලා කියනවා ළමයි ශුද්ධ සංඛ්‍යාවලින් හන් කියලා ළමයි එකට සොන් කියලා කියනවා අතට එහෙනම් හන් සොන් කියලා කියනවා මොන අතක්ද එක අතක් කපියොප්ගේ වචනේ තමයි ළමයි කබියොප්තා කියන එක. කබියොප්තා කියලා කියනවා සැහැල්ලු කියන අර්ථය. කබියොප්තා සැහැල්ලු. විරුද්ධ පද කොටේ ලියා ගන්න. ඕකේ අනිත් විරුද්ධ පදය මුගොප්තා. මුගොප්තා කියලා කියන්නේ බරයි. එහෙනම් කබියොප්තා කියලා කියනවා සැහැල්ලුයි. මුගොප්තා කියනවා බරයි. කබියොප්තා කියලා කියන්නේ සැහැල්ලුයි. කබියොප්තා කයන්නට ආකා බියොප්තා කබියොප්තා කියන්නේ සැහැල්ලුයි. කබියොප්තා සැහැල්ලුයි. ඊළඟට තියෙන මයන්නට උමු ගෝ උප්තා. මුගොප්තා කියන්නේ බරයි. ඊළඟට තියෙන්නේ කබියොප්ගේ සැහැල්ලුවෙන් තල්ද කියලා කියන පුතා ඔසවනවට. ඒ කියන්නේ අර අත නිකන් පොඩ්ඩක් සැහැල්ලුවෙන් පොඩ්ඩක් උඩට ඔසවනවා ගොනා ආවා. හෝ හන්දරෝ මෙන්න ළමයි හන්දල්දා කියලා කියන පුතා හොලවනවාට හන්දරෝ කියලා කියන්නේ හොලවලා පංගවුම් නාතා නෙම්නිදා. පංගවුම් නාතා නිදා කියලා කියනවා මිත්‍රත්වය ප්‍රදර්ශනය කරනවාට. මිත්‍රත්වය ප්‍රදර්ශනය කරනවා නැත්නම් මිත්‍රත්වය දක්වනවා කියන අර්ථය. මිත්‍රත්වය දක්වනවා කියන අර්ථය. හොඳයි මෙහෙමයි. අද මේ ඔක්කොම මේ විදිහට ඔක්කොම මතක හිටින්නේ නැහැ. නමුත් වැදගත් වෙන්නේ මේක ලියා ගන්න එක. ඊට පස්සේ ඊළඟ වාක්‍ය කියමු බලන්න ලෝචන. අන්‍යං හසේයෝ මෙඩික. අන්‍යෝන් හස්සයෝ අන්‍යං අන්‍යෝන් හෂිම්නික්කා හසිනිකා අන්‍යෝනන් ඉන්සා හනන් ඉන්සානන් සබ ඉන්සා හනන් ශිගානේ සංවන් ඔප්සි සංගති අචිම් අජිම් ජොන්සින් චොම්ෂිම් චොනොක් චොනොක් ඔංචෙතංචි ඔංචෙතංචි සයොන් හල් සුයි සම්නිදා සු ඉස්සම්නිදා කියලා කියනවා.
බාන්න අන්‍යොන් හසේයෝ ආයිබෝවන් අන්‍යොන් හශිම්නික්කා ඒකෙම ගෞරවනීය විදිහට සහ අන්‍යොන් කෙටි කරලා ඉන්සාහනන් ආචාර කරන ශිගාන් කියලා කියනවා පුතා මොකටද? ශිගාන්. ශිගාන් කියලා කියනවා වේලාවට. වේලාවේ වේලාවක් සංගුවන් ඔප්සි සංගුවන් ඔප්සි කියලා කියනවා පුතා ඒ කියන්නේ ඒ කියන්නේ ભેදයක් නොමැතිව වගේ අර්ථයක්. ભેදයක් නොමැතිව. ඒ කියන්නේ කිසිම වෙලා ભેදයක් නැතිව අචිම් උදෑසන චොම්ෂිම් දහවලේ චොනොක් හවස ඔංචෙතංචි ඕනෑම වෙලාවක ඔංචෙතංචි කියලා කියනවා ඕනෑම වෙලාවක ඔංචෙතංචි කියලා කියනවා ඕනෑම වෙලාවක සායොන් හදා මතකද ළමයි සායොන් හදා වචනේ සායොන් හදා කියලා කියනවා භාවිතා කරනවාට ඒකේ දයන් අයින් වෙලා මොකක්ද එකතු වෙලා තියෙන්නේ පුතා? also ඉස්සම් නිදා එකතු වෙලා තියෙනවා. හොඳයි. එහෙනම් ව්‍යාකරණ වෙනම ලියන කොටසේ ලියා ගන්න යම් කිසි ක්‍රියාවක් කරන්න පුළුවන්. යම් කිසි ක්‍රියාවක් කරන්න පුළුවන්. යම් කිසි ක්‍රියාවක් කරන්න පුළුවන් නම් පුතා දානවා also ඉස්සම් නිදා යම් කිසි ක්‍රියාවක් කරන්න පුළුවන් නම් දානවා මොකද්ද also ඉස්සම් නිදා මේ මොන භාෂාවෙද පුතා තියෙන්නේ මේ මොන භාෂාවද ලිඛිත වශයෙන්දී මේ තියෙන්නේ ලිඛිත භාෂාවේදී ඕකම කතා කරන භාෂාවේදී තියෙනවා also ඉස්සෝ යෝ කියලා. ඕක ඇවිල්ලා කතික නැත්තම් කතා කරන භාෂාවේදී. හරි. දැන් තියෙන්නේ නමයි යම්කිසි ක්‍රියාවක් කරන්න පුළුවන්. අපි බලමු ක්‍රියාපදේ තමයි යනවා. මතකද ළමයි යනවට පළවෙනි මට්ටමේ ක්‍රියාමූලයක් ඉගෙන ගත්තා. යනවට. මොකද්ද ළමයි යනවට කියන්නේ අපි? ඔව් යනවට කියනවා කදා කියලා. හැමදාම අපි අයින් කරනවා මේකේ කොටසක් ළමයි. නිසාන් සනීර. මොකද්ද ඩිලිෂන් අයින් කරන හැමදාම? අයින් කරනවා මේ දා යන්න අයින් කරනවා. එතන ළමයි හල් කිරීමක් එහෙම නැහැ. එහෙනම් කෙලින්ම දාන්නේ මොකද්ද ළමයි? also ඉස්සම් නිදා. එහෙනම් කල්සු ඉස්සම් නිදා. මොකද්ද තේරුම? යන්න පුළුවන්. කිසිම වෙනසක් නැහැ ළමයි. කල්සු ඉස්සයෝ ආවත් මොකද්ද තේරුම? ඒ ආවත් යන්න පුළුවන් කියන එක. ඉතින් සිංහලවලත් එහෙම නේද ළමයි? මම ගෙදර යනවා. ආයි තව කවුරු කියනවා මම ගෙදර යමි කියලාත්. මේ දෙකේම තේරුම වාක්‍ය දෙකේම තේරුම එකයි ළමයි. ඉතින් ඕක ওই තීම තමයි ළමයි. එහෙනම් කල්සු ඉස්සව යන්න පුළුවන්. එහෙනම් යම්කිසි ක්‍රියාවක් කරන්න පුළුවන්. එහෙනම් එන්න පුළුවන් කියලා හදාගන්නේ කොහොමද ළමයි? එන්න පුළුවන්. මතකද? එනවට පදේ. එනවට කාටද මතක එනවට? එනවට කියනවා ඔදා කියලා. හැමදාම අයින් කරනවා අග තියෙන දා යන්න. එතකොට ඔයන්න විතරයි එන්නේ. දානවා මොකද්ද? also ඉස්සම් නිදා. ඒ කියන්නේ එන්න පුළුවන්. කතා කරන භාෂාවෙත් ඕකමයි ළමයි. also ඉස්සෝ මොකද්ද? යෝ also ඉස්සෝ. ඒ කියන්නේ එන්න පුළුවන්. එන යම් කිසි ක්‍රියාවක් කරන්න පුළුවන්. තව පොඩි වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා ළමයි හල් කිරීමක් කියන අවස්ථාවලදී. දැන් බලන්න මොක්තා එකක් ගත්තොත් දයන්න අයින් කරාට පස්සේ මොකද්ද තියෙන්නේ ළමයි? මොකක්ද තියෙන්නේ? හල් කිරීමක් තියෙනවා. හල් කිරීමක් තියෙනකොට උඩට එකක් දානවා ළමයි. අරකම තමයි එන්නේ. එහෙනම් ඕක උච්චාරණය වෙනවා කොහොමද ළමයි? උච්චාරණය වෙනවා මේ කයන්න කොහෙද දැන්නේ? බිඳුවට යනවා. මොගල්සු ඉස්සම් නිදා. ඒ කියන්නේ කන්න පුළුවන් කියලා. නිකන් ඔයගලන්ට වැරදිලාවත් හිතුනොත් ඇයි අපිට ওই බිඳුවක් නැතුව වගේ ලියන්න වගේ try එකක් දීලා බලන්න තමයි බිඳුවක් නැතුව ලියන්න අමාරුයි. ලියන්න බෑනේ ළමයි. ඒකයි හල් කිරීමක් ආවොත්. ඊට පස්සේ ලිඛිත කතා කරන භාෂාවෙත් එහෙම තමයි. මොගල්සු
හ්ම්? සොයෝ ඉස්සෝ යෝ මොගල්සු ඉස්සෝ යම් කිසි ක්‍රියාවක් කරන්න පුළුවන් නම් දාන ව්‍යාකරණය මොකද ළමයි? අල්සු ඉස්සම්නිදා නැත්තම් අල්සු ඔප්සම්නිදා. අල්සු ඉස්සම්නිදා අල්සු මොකද්ද? අල්සු ඉස්සම්නිදා තමයි දෙකෙන් භාවිත වන්නේ. අල්සු ඉස්සම්නිදායි අල්සු ඉස්සයයි. පස්සේ අපි අල්සු ඔප්සම්නිදා කරමු ළමයි. ඒකත් යම් කිසි ක්‍රියාවක් කරන්න බෑ කියන එක. පැහැදිලිද ළමයි? දැන් ওই ව්‍යාකරණේ අල්සු ඉස්සම්නිදා. දිල්ෂාන් නිෂාන් අය වගේම ලෝචන පැහැදිලිද? අල්සු ඉස්සයෝ සහ අල්සු ඉස්සම්නිදා. සම්මානි දිල්ෂාන් පැහැදිලිද පුතා? ව්‍යාකරණේ පැහැදිලි පැහැදිලිද? පැහැදිලි. පැහැදිලිනේ. ලෝචන පැහැදිලිද? අල්සු ඉස්සම්නිදා ව්‍යාකරණේ. යම් කිසි ඔව්. ක්‍රියාවක් කරන්න පුළුවන්. දැන් උතන පොතේ තිබ්බේ ළමයි සායොන් හදා වලට මොකක්ද තිබුණේ? අල්සු ඉස්සම්නිදා. සායොන් හදා කියලා කිව්ව මොකටද? භාවිතා කරනවාට. අයින් කර අග තියෙන දා යන්න දැම්ම මොකද්ද? සායොන් හල්සු ඉස්සම්නිදා. ඒ කියන්නේ භාවිතා කරන්න අල්සු ඉස්සම්නිදා පුළුවන්. එහෙනම් සායොන් හල්සු ඉස්සම්නිදා කියන්නේ භාවිතා කරන්න පුළුවන්. හරි අපි යම් බලන්න පොතට. හරි. ඒ කියන්නේ කිසිම වේලාවක් වේලා ભેදයක් සංගුවන් ඔප්සි ભેදයක් නැතිව උදේ දවල් හවස භාවිතා කරන්න ඕනෑම වෙලාවක ඔංජිතංචි සායොන් හල්සු ඉස්සම්නිදා භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා. අවසාන ඡේදේ පළවෙනි වාක්‍ය කියොම් බාන්න දිල්ෂාන් කොන්චොගින් සංහං ඒසෝනන් කොන්චොම් සංහං ඒසෝනන් චුරෝ චුරෝ අක්සු ඩල් හම්යෝ හාමියෝ ඉන්සහල් ඉන්සා ඉන්සහම්නිදා ඉන්සා හම්නිදා. හොඳයි. ළමයි මෙන්න තියෙනවා ළමයි කොන්චොකින් සංහන් කියලා කියනවා පුතා වෘත්තීමය තත්වයන් වලට. වෘත්තීමය තත්වයන්. වෘත්තීමය සංහන්නේසෝ තත්වයන් වලදී වෘත්තීමය තත්වයන් වලදී වෘත්තීමය තත්වයන් වලදී චුරෝ කියලා කියනවා සාමාන්‍යයෙන්. තව සමාන පදයක් තියෙනවා පොතොන් කියලත් කියනවා සාමාන්‍යයෙන් කියන එක. මේ පයන්න ලිව්වේ පොතොන්. එහෙනම් චුරෝ කියලත් කියනවා සාමාන්‍යයෙන්. තව සමාන පදයක් තියෙනවා මොකද්ද? පොතොන්. වෘත්තීමේ තත්වයන් වලදී සාමාන්‍යයෙන් අතට අත දෙනවට වචනයක් තියෙනවා ළමයි. ඔගොල්ලෝ ලිව්වා අක්සු හදා කියලා කියනවා මොකටද? අතට අත දෙනවාට. අතට අත දෙන ගමන් ආචාර කරනවා කියලා කියනවා. ඔය මියෝ එක ළමයි යම්කිසි ක්‍රියාවක් කරන ගමන් කියන අර්ථය තියෙන්නේ. එහෙනම් අතට අත දෙන ගමන් ආචාර කරනවා කියලා කියනවා. ආයෙත් කියන්නම් කොන්චොගින් සංහන් කියලා කියනවා ළමයි වෘත්තීමේ තත්වයන් වලට. සංහන් කියන තත්වයන්. එසෝ ආවුත් වලදී වෘත්තීමේ තත්වයන් වලදී චුරෝ සාමාන්‍යයෙන් අක්සුරල් හාමියෝ අතට අත දෙන ගමන් ඉන්ස හම්නිදා ආචාර කරනවා කියලා කියනවා. ඊළඟ වාක්‍ය සම්මානේ මොකක්ද තියෙන්නේ? තමන් රසින් පොදා නයිකා වල්සින් නේද? नायिका होल्शिन वोल्शिन मनगोना चिविकानोपन සරම්මේගේ ඉන්සාහල් තේනන් वेंसोनरो ओरन परिना ओरन सोनल नयन नतनेन पच्चिगो अक्सुरल හනන් කොසී 예이 임니다. තමන් කියලා කියනවා මේ කොහොම වුණත් කෙසේ වෙතත් කියන අර්ථය. තමන් කියලා කියනවා කෙසේ වෙතත් නැත්නම් කොහොම වුණත් චසින් පොදා උඩ ලියා ගත්තා ළමයි. චසින් පොදා කියන්නේ තමාට වඩා නායි. උඩ ලිව්වා ළමයි. නායි කියන්නේ මොකටද ළමයි? වයස. හොල්ෂින් කියලා කියනවා ළමයි ගොඩක්. මන්තා කියලා කියනවා වැඩි. එහෙනම් හොල්ෂින් මන්තා කියලා කියනවා ගොඩක් වැඩි ගොනා ආව හෝ. චිවිකා නොපන් කියලා කියනවා තනතුරෙන් නොක්තා කියලා කියනවා ඉහළ. තනතුරෙන් ඉහළ සරාම් ඒකේ මිනිසුන් එගේ වෙත ඉන්සා හල්තේ
මොකක්ද ළමයි ඉන් සහ දා කියලා කියන්නේ? මොකක්ද? ආචාර කරනවාට. ඔය අල්තේ කියලා කියන්නේ යම් කිසි ක්‍රියාවක් ළමයි කරන විට කියන අර්ථය. හරි. ඒ ව්‍යාකරණේ තියාගමු ළමයි. අල්තේ කියන්නේ ව්‍යාකරණ යටතේ යම් කිසි ක්‍රියාවක් කරන විට යම් කිසි ක්‍රියාවක් කරන විට භාවිතා කරනවා ඔය අල්තේ කියන එක. එහෙනම් යන විට කියලා හදාගන්නේ කොහොමද ළමයි? හ්ම්? යන විට. යනවට පදේ මතකද? යනවට කියනවා කතා කදා අයින් කරනවා අග තියෙන දා දා යන්න ඉතුරු වෙනවා කා දානවා මොකද්ද? අල්තේ. එහෙනම් කල්තේ කියලා කියනවා යන විට චිබේ කල්තේ ගෙදර යන විට යම් කිසි ක්‍රියාවක් කරන විට කන විට කනවට කියනවා මොක්තා අයින් කරනවා අග තියෙන දා යන්න. හැබැයි ඔය අල්තේ නිකම්ම ගෙනලා දාන්න බෑ. උඩට දාන්න ඕනේ මොකද්ද? එකක් දාන්න ඕනේ. එහෙනම් මොගල්තේ. ඇයි ඒ? කයන්න යනවා බිඳුව ගාවට එක ගයන්නක් වෙනවා. මොගල්තේ කියලා කියනවා කන විට යම් කිසි ක්‍රියාවක් කරන විට කියලා කියනකොට එනවා මොකද්ද ඔය අල්තේ කියන ව්‍යාකරණය අල්තේ. එහෙනම් බලන විට බලනවා නම් ක්‍රියාපදේ මතකද? බලනවා නම් පොදා අයින් කරනවා අග තියෙන දා යන්න හල් කිරීමක් නැහැනේ යට දාන්නේ මොකද නිකම් අල්තේ. ඒ කියන්නේ බලන විට යම් කිසි ක්‍රියාවක් කරන විට නම් ඔය අල්තේ භාවිතා වෙනවා. ලෝචන පැහැදිලිද? අල්තේ ව්‍යාකරණය. නිසා පැහැදිලිද? සම්මානි සහ අදිල්ෂාන් පුතා පැහැදිලිද? ගැටලුවක් තිබ්බොත් අහන්න ළමයි මයික් ඔන් කරන්න ඒ වෙලෙම අහන්න. ගැටලුවක් තිබ්බොත් පොඩිම ගැටලුවකින්වත් තියාගන්න එපා. මොකද ඉස්සරහට ඒ ටික විසඳගෙන යන්න. හරි. ඊට පස්සේ තියෙනවා හරි. හරි. හරි ඔක්කොම කිව්වනේ. ඒකටත් මේ කතා කරන විදිහ නෑ එහෙම භාෂාවක් නෑ. කෙලින්ම යම්කිසි ක්‍රියාවක් කරන විට යම්කිසි ක්‍රියාවක් කරන විට යන විට එන විට කන විට ඕන එකක් දාන්න පුළුවන්. කොහොම වුණත් තමාට වඩා වයසින් ගොඩක් වැඩි හෝ නිලයෙන් ඉහළ මිනිසුන් වෙත ඉන්සහල්තේ මොකද ළමයි? ඉන්සහදා ආචාර කරනවා. ඉන්සහල්තේ කියන්නේ ආචාර කරන මොකද? විට වෙන්සොන් වෙන් කියලා කියනවා ළමයි. එතකොටත් වයන්න පටන් ගන්න. වෙන් කියලා කියනවා වමට. සොන් කියලා කියනවා අත. එහෙනම් වෙන්සොන් කියලා කියනවා වම් අත. වෙන්සොනරෝ කියලා කියනවා ළමයි වම් අතින්. ළමයි පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එක බලන්න. වම් අතින් ඔරන් පල් කියලා කියනවා ළමයි. ඔරන් කියලා කියන්නේ දකුණට. පල් කියලා කියන පුතා අපේ අර උඩ සම්පූර්ණ අත් බාහුවටම ඔරන් පල් කියලා කියනවා. එහෙනම් වම් අතින් දකුණු අත්බාහුව හෝ ඔරන්සොන් කියලා කියනවා දකුණු අත පච්චිදා කියලා කියනවා අල්ලනවට. අල්ලගෙන අක්සුහේයා හනන් කොෂි යේයි ඉම්නිදා අතට අත දෙන එක චාරිත්‍රයක් නැත්තම් වේ කියලා කියනවා. යේයි කියලා කියන්නේ හැදියාව වේ කියලා කියනවා. අතට අත දෙන එක හැදියාව වේ කියලා කියනවා. මට ඕගලන්ට කියන්න බැරුණා. ඕගලන්ට මේ PDF එකත් හම්බ වෙනවා. මේ PDF එකත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පළවෙනි පාඩමට ආචාර විදි පාඩමේ මෙන්න මේ විදිහට ළමයි අතට අත දෙනකොට ඔයාගේ අර අනිත් අතේ සම්පූර්ණ බාහුව අල්ලගන්න. මෙන්න මේ විදිහට තියලා තමයි ආචාර කරන්නේ. හොඳයි. එහෙනම් ළමයි මේ ඕකත් එක්ක අපි එනවා කියවීමේ කොටසට එනවා. හරි ළමයි මේ අද ඉඳලා රෙකෝඩින් අප්ලෝඩ් වෙන්නේ ළමයි මේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ අනිවාර්යෙන් ඇති Google Classroom කියලා ඇප් එකක් ඇති. Google Classroom කොළ පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන ඇප් එකක් ඇති. අනිවාර්යෙන් Android ෆෝන් එකක් නම් අනිවාර්යෙන්ම සපෝට් කරાવી. Apple ෆෝන් එකක් නම් ගොඩක් වෙලාවට ඒත් සපෝට් කරાવી. අර අලුත් අප්ඩේට් ටිකක් ළඟ අප්ඩේට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් සපෝට් කරાવી. මේ ඒක නිකන් ඩවුන්ලෝඩ් කරගන්න මෙගාබයිට් 20ක් හෝ
ඒ ආසන් ප්‍රමාණයක් තියෙන්නේ. ඩවුන්ලෝඩ් කරගෙන ඕගොල්ලෝ ඒකට පාවිච්චි කරපු ඊමේල් ඇඩ්‍රස් එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා හරි මට එවන්න. නිකන් ටයිප් කරලා හරි ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා එවන්න. එතකොට ඒ ඇප් එකට ගිහිල්ලා ඔයාට මේ අද රෙකෝඩින්ක වගේම PDF එකත් ඕනෑම වෙලාවක බලන්න පුළුවන්. හරි. බලන්න පුළුවන් කිව්වා. එතකොට අනිවාර්යෙන් මෙගාබයිට් 200ක් 250ක් විතර යනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ පැකේජ් එක නම් ඉන්නේ කොහොමත් ඔයගලන්ට 1GB වගේ හම්බ වෙනවනේ ගොඩක් වෙලාවට. හැමදාම ඉතින් ඔයගලන්ට රෙකෝඩින් බලන්න පුළුවන්. රෙකෝඩින් බලන්න නැත්නම් PDF එක විතර ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් මෙන්න විභාගෙට එන ප්‍රශ්න රටාවේ ප්‍රශ්න තියෙනවා ළමයි. ඉල්ගි කියලා කියනවා ළමයි කියවීමට බාන පළවෙනි ප්‍රශ්නේ. මොකද තියෙන්නේ සම්මානි ලෝචන. තාම් තනෝවා ක්වන්ගේ ඉත්නන් ගොසන් මෝෂෙම්නික්කා. තාම් තනෝ කියලා කියන්න පුතා පහත වචනයට. තනෝ කියලා කියන වචනයට. තාම් කියලා කියන්නේ පහත. තාම් කියලා කියන්නේ පහත. තාම් කියලා කියන්නේ පහත. එහෙනම් පහත වචනය වා කියලා කියන්නේ පුතා සමග. පස්සේ අපි ඉගෙන ගමු සමග කියන එක කොහොමද යෙදෙන්නේ කියලා. මේ හරි නිශාන් ආවැර ටික කරලා දැම්මනේ මම බලලා දානවා නිශාන්. මේ ඊට පස්සේ ඔව් ලෝචන මේ ඔක තමයි ඇප් එක. ඔක තමයි ඇප් එක. මේ පහත වචනය සමග ක්වන්ගේ ඉත්නන්. ළමයි ක්වන්ගේ කියලා කියනවා සම්බන්ධයට. ඉත්නන් කියලා කියනවා තියෙන, ගොසන් කියලා කියනවා දෙය. සම්බන්ධයක් තියෙන දේ මොකක් වේද කියලා අහනවා. සම්බන්ධයක් තියෙන දේ මොකක් වේද? ආයෙත් කියන්නම්. තාම් කියලා කියන්නේ පහත, තනෝ කියලා කියන්නේ වචනය. පස්සේ අපි ඉගෙන ගමු ළමයි මේ වා කියන එක. මේ පොතේ ඉගෙන ගන්න තියෙනවා පළවෙනි පොතේ. සමග ක්වන්ගේ ඉත්නන් සම්බන්ධයක් තියෙන දෙය මොකක්ද කියලා අහනවා. බාන්න ළමයි මේකේ ඔයා කොටුව ඇතුලේ වචනේ වල තේරුම දැනගෙන ඉන්න ඕනේ. නාරා මොකද ළමයි? බාන්න කාටද මතක? නාරා කියන්නේ ළමයි මොකද? ඕ රටට. උත්තරයක් තියෙනවද ළමයි? ලේසි. අමාරු නෑ. ඕ බලන්න. නිකන් වැරදිලාවත් නගින්වත් වෙන උත්තරයක් නෑ වෙන. උත්තරේ අංක 1. නේපාල් කියලා කියනවා. නේපාලයට. නම්ජ කියලා කියනවා ළමයි කාටද? පිරිමියාට. නම්ජ කියලා කියනවා පිරිමියාට. ඉලක්කම් පාඩම අපි ඔයගොල්ලෝ කතා කරා. මේ තියෙන ළමයි සේ. යොන්සේ කියලා කියනවා ළමයි. මොකටද යොන්සේ? යොන්සේ සමානයි නායි. වයස. එකෙන් කඩලා ගත්තා සේ. වයස කියනකොට ළමයි අපි ශුද්ධ සංඛ්‍යා වලින් කියන්නේ ශුද්ධ සංඛ්‍යා වලින් 30ට කියනවා සොරන් කියලා. එහෙනම් සොරන් සේ කියලා කියන වයස අවුරුදු කීයද? 30යි. වයස අවුරුදු 30යි නෑනේ. වයසක් නෙවෙයි මේ. හේසාවොන් ඊයේ කරගත්තා දිල්ෂාන්. හේසාවොන් කියන ලෝචන චිකොප්මියොන් ආයතනක සේවකයාට. එහෙනම් නාරා කියලා කියන රටට උත්තරේ එන්නේ නේපාල්. නේපාලය. හොඳයි. ඒක කරොත් ලකුණු 5යි. ලකුණු 5යි. එතකොට අපි එනවා හිස්තැන් ප්‍රශ්න වලට. මෙන්න තවත් ප්‍රශ්න රටාවක්. ටින්කන් කියලා කියනවා ළමයි හිස්තැනට. තරෝකල් කියලා කියන ඇතුළට. කජාන් කියලා කියන වඩාත්. අල්මජන් කියලා කියනවා පුතා ගැලපෙන. කොසල් කියලා කියනවා දෙය. කොර ශිප්ෂියෝ තෝරන්න කියලා කියනවා. මොකද්ද ළමයි මූලික පදේ? කොරදා කියන එක තමයි මූලික පදය. පස්සේ අපි ඉගෙන ගමු පුතා ඔය ශිප්ෂියෝ කියන එක මොකද්ද කියලා. ඒකන පොඩි අවධාරණයක් කරනවා. චිගොප් කියනවා මොකද්ද මතකද? චිගොප් දිල්ෂාන් සම්මානි ලෝචන චිගොප් මොකටද? ඊයේ හම්බුණත් එක්ක. ඕ රස්සාව රැකියාවනේ. උත්තරයක් තියෙනවද? කියන්න බෑ. කීයද ළමයි එන්නේ? ඕ උත්තරේ නොම්බු වෙන්නේ. වෙන ළඟින්වත් තැන එකක් නැහැ. නොම්බු කිව්වා කාටද? ගොවියාටනේ. යෝජා. නම්ජවල විරුද්ධ පදේ. ගැහැණු කාන්තාවට. ඊළඟට මොකද වයස අවුරුදු 25 තියෙනවා. 20ට කියනවා සමුල් කියලා, 5ට කියනවා තසොත් කියලා. සමු තසොත් නැත්නම් සමුල් තසොත්, සමු තසොත් කියලාත් කියනවා. 25 වැරදි. තේගුෂී කියලා කියනවා තේගු නගරයට. තේගු නගරයට. එහෙනම් උත්තරේ එන්නේ චිගොප්. චිගොප් කියලා කියනවා රස්සාවට, රැකියාවට. උත්තරේ එන්නේ අංක 3. ඊළඟට දෙවෙනි අංක 3 වෙනි ප්‍රශ්නේ. උත්තරයක් තියෙනවද ළමයි?
කුක්චොක් කියන්නේ මොකටද ළමයි? කුක්චොක්. ජාතික ඕ ජාතිකත්වේ නැත්තම් ජාතියට. කීය දෙන්නේ ළමයි? එහෙම ගැහුවොත්. දිල්ෂාන් උත්තරයක් තියෙනවද? ලෝචන? පෙතනම් ඔව්. පෙත පෙතනාම් නේද ළමයි? ඔබ කියනවා කාටද? දීවර යා. නම්ජ කියලා කියනවා පිරි මියා. බූසාන්ෂී කියලා කියනවා බූසාන් නගරයට. නෑනේ ළමයි. කුක්චොක් ජාතියක් සම්බන්ධයෙන් එන්නේ පෙතනාම් තමයි උත්තරේ එන්නේ අංක 3. ඊළඟට තියෙනවා තවත් ප්‍රශ්න රටාවක් තාම් කරල් ඉල්කෝ නේයොන්ගවා කතන් ගොසල් කොරශිප්ෂියෝ. මෙන්න වැදගත් එක තමයි ළමයි කතන් ගොසල්. කතන් කියලා කියන්නේ පුතා සමාන, ගොසල් කියලා කියන්නේ දෙය. එහෙනම් නේයොන් කියලා කියන විස්තරය. එහෙනම් පහත කල් කියලා කියන පුතා සාමාන්‍ය ඡේදයට පෝස්ට් එකට ඡේදය කියවලා විස්තරයේ සමග සමාන දේ තෝරන්නලු. සමාන දේ තෝරන්න කියලා කියන්නේ පුතා වැරදි දේද හරි දේද අහන්නේ. සමාන දේ කියන්නේ මොනද? හරි දේ නේද ළමයි? හරි දේනේ අහන්නේ. හරි දේ තමයි අහන්නේ. බාන්න මෙන්න තියෙනවා. මෙන්න තියෙන වචනේ. මෙන්න වචනේ හැදුනේ. වේ කියලා කියනවා පුතා පිට කියන එක. පිටස්තර කියන අර්ථේ වේ කියලා කියනවා. කුක් කියලා කියනවා පුතා ජාතියට. ඉන් කියලා කියනවා සමානයි සරාම් වලට. මොකද්ද ළමයි? එකතු කරාම පිට ජාතියක කවුද? සරාම්ලා මිනිස්සු. පිට ජාතියක මිනිස්සු. අපි ඔක ලස්සන කරලා කියනවා කවුද? ඒගොල්ලන්ට. පිට ජාතියක මිනිස්සුන්ට. වේගුගීන්ට. විදේශික යන්. විදේශිකයන්. එහෙනම් විදේශිකය තං රොක් චං. ළමයි තං රොක් හදා කියලා කියනවා. තං රොක් හදා කියලා කියනවා. ලියාපදිංචි කරනවාට. ලියාපදිංචි කරනවාට. ලියාපදිංචි කරනවාට. චං කියලා කියනවා පුතා පත්‍රයට කාඩ් පතට නැත්තම් කාඩ් පත කියලා යගන්නකො කාඩ් පතට. එහෙනම් විදේශීය ලියාපදිංචි කාඩ් පත. කෙටි කරොත් මොකද්ද ළමයි? විදේශීය ID එක තමයි ඔය තියෙන්නේ. මං ඔය කියපු විදිහට කඩලා මතක තියාගන්න. එතකොට කොහේ දැක්කත් ඔයාට වචනේ පාඩම් කරන්න අවශ්‍ය නැහැ, කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. හැදුන හැටි බලා ගන්න පුළුවන්. එහෙනම් විදේශීය හැඳුනුම් පතක් තමයි ඔය තියෙන්නේ. විදේශීය ලියාපදිංචි පත්‍රයක්. බලන්න තියෙනවා වේගුකීන් තංරොක් පොන්නෝ. මොකද්ද ළමයි? වේගුකීන් කියලා කියනවා විදේශීය තංරොක් කියන්නේ ලියාපදිංචි. පොන්නෝ කියලා කියනවා පුතා අංකයට. එහෙනම් එකතු කරාම විදේශීය ලියාපදිංචි අංකයක් තියෙනවා. මෙන්න මේ නම්බරයක් තියෙනවා. ඊළඟට තියෙනවා ළමයි සොම්යොන්. සොම්යොන් කියලා කියනවා නමට. මෙන්න මෙයාගේ නමක් තියෙනවා. කුක්කා මෙයාගේ ජාතිය තියෙනවා කොහෙද? මෙයා පෙතනාම් වියට් නාමයේ චෙරියෝ චගියොක්. ඒ කියන්නේ ළමයි වීසා සුදුසුකම. වීසා සුදුසුකම. සුදුසුකම. මෙයත් ළමයි E9 කෙනෙක්. ඒ කියන්නේ පීචොන්මුන් චිවොප්. ඒ කියන්නේ පීචොන්මුන් කියන්නේ පුතා චොන්මුන් කියන්නේ පුහුණු. පී කියන්නේ නැහැනේ. ඒ කියන්නේ නුපුහුණු සේවකයෙක්. නුපුහුණු සේවකයෙක් විදිහට යනවා මෙයා පීචොන්මුන් කෙනෙක්. ඊළඟට තියෙනවා පල්ගප් ඉල්චා. පුතා පල්ගප් කියන්නේ නිකුත් කරනවා. ඉල්චා කියලා කියන්නේ දිනයට. එහෙනම් එකතු කරාම මොකද්ද? නිකුත් කළ මොකද්ද? දිනය. නිකුත් කළ දිනය. නිකුත් කළ දිනය. පල්ගප් ඉල්චා කියලා කියනවා නිකුත් කරපු දිනය. ඊට පස්සේ තියෙනවා පුතා නිකුත් කරපු ආයතනය. සෝල් චුරිප්කුක්. සෝල් නගරයේ ඒක අමතක කරන්නකො. චුරිප්කුක් කියලා කියනවා ආගමන විගමන කාර්යාලයට. ආගමන විගමන කාර්යාලයේ වේගොකීන් චොන්ජං විදේශීය අංශයෙන් තමයි මේක මොනවා කරලා තියෙන්නේද? නිකුත් කරලා තියෙන්නේ. නිකුත් කරලා තියෙන්නේ. එහෙනම් ළමයි හරි එක තමයි අහන්නේ. එක උත්තරේ හරිද ළමයි? සමහරට කියවනකොටම උත්තර තියෙන්නත් පුළුවන්. හැමදාම එහෙම නැහැ. හරි නේද ළමයි? පෙතනාම් සරාමිම් නිදා. එයා වියට්නාම් පුද්ගලයෙක්ලු. හරිනේ? ඇයි ඒ? එයාගේ ජාතිය මොකද්ද? වියට්නාම්. දෙක උත්තරේ අනිත් ඒවා වැරදෙන්න එපේ. සෙන්ගිල් කියලා කියනවා පුතා උපන්දිනේට. උපන්දිනය ඕවල් ශිබිල්ලු. පස්වෙනි මාසේ 10 නෙමෙයි උපන්දිනේ. ID එක නිකුත් කරපු දවස තමයි කවද්ද ළමයි? පස්වෙනි මාසේ 10 නේද ළමයි? එහෙනම් දෙක වැරදි.
7 අවුල මොකද්ද ළමයි? 7 වෙනි මාසයේ විදේශීය හැඳුනුම් පතක් පදස්සම්නිදා. මතකද ළමයි පත්ත කියන්නේ ලබා ගන්නවාට. පදස්සම්නිදා ඕක අපි අතීත කාලේ කරේ නෑනේ. ලබා ගත්තා කියලා. නෑ ළම ID එක ගත්තේ කවද්ද? කොයි මාසෙද? 5 වෙනි මාසෙනේ. 7 වෙනි මාසෙ ගත්තේ නෑ. ඊළඟට තියෙනවා 4. මෙන්න මේ ස්ථානයේ මෙයා ඉල්හම්නිදා. මතකද ළමයි ඉල්හදා. මොකටද ඉල්හදා කියන්නේ? වැඩ කරනවලු. වැඩ කරන්නේ මේක නිකුත් කරපු ID එක නිකුත් කරේ නම් ඔන්න ඔය අංශේ තමයි නිකුත් කරේ. උත්තරේ එන්නේ අංක 1. උත්තරේ එන්නේ අංක 1. ඊළඟට තියෙනවා ළමයි මේ ඡේද ප්‍රශ්නේ තියෙනවා. ඡේද ප්‍රශ්නෙට ළමයි පාඩම් 60ට මේ ඡේද 60ක් තියෙනවා. මෙහෙමයි. අදනේ මුලින්ම කරේ අපි බලමු මේවා කොහොමද ඡේද ප්‍රශ්නයක් කරන්න කියලා. හරි වචනෙන් වචනේ හදමු. හංගුක් මතක් කරන්න පන් හංගුක් කොහෙද? කොරියානු. සරාම් කියලා කියන මිනිසට ළමයි මේ දෙල්ල આવොත් බහුවචන. මිනිසුන් කොරියානු මිනිසුන් චසින් පොදා. චසින් පොදා. තමාට වඩා මේ වචනෙන් වචනේ ගලප යන්න වෙන මැජික් නෑ මේකේ. තමාට වඩා නායි උඩ ලිව්වා නායි කියන්නේ නායි වයස. මන්ට කියන්නේ වැඩි. ගොනා ආවොත් හෝ වැඩි හෝ ජීවිකා නොපන්. ජීවි කියලා කියන තනතුර. නොප්ත කියන ඉහළ සරාම් ඒගේ. මිනිසුන් ඒගේ වෙත ඉන්ස හල්තේ. ඉන්ස හදා ආචාර කරනවා අල්තේ. ආචාර කරන අද ඉගෙන ගත්තා. ආචාර කරන විට හොරි කියන්නේ කොන්ද කුප්පිදා කියලා කියන නවනවට. කොන්ද නවා ඉන්සාම්නිදා. ආචාර කරනවලු. චසින් පොදා තමාට වඩා ඔරිගොනා ඔරිද කියන්නේ බාලයි. බාල හෝ චින්හන් සරාම්. බාන ළමයි අර වාක්‍යෙම තිබ්බනේ ඒ විදිහටම. මිතුරු පුත්කලයින් එගේ වෙත සෝන් හන්දල්දා. මොකද සොනල් හන්දල්දා කියන්නේ? අත සොලවලා අපි අර රටා නැත්නම් බයි කියන්නේ අන්නේ විදිහට අත සොලවලා ආචාර කරනවලු. කොන්චොකින් සංහන්. මොකද පුතා? වෘත්තීමේ තත්ත්වයන් වලදී චුරෝ සාමාන්‍යයෙන් අක්සු හදා. මොකටද දිල්ෂාන් ඉසාන් අක්සු හදා කිව්වේ? අතට අත දෙනවනේ. අතට අත දෙන ගමන් ඉන්ස හම්නිදා ආචාර කරනවලු. ඉතේ කියලා කියන්නේ පුතා මෙවිට. ඉතේ කියලා කියන්නේ මෙවිට. කෙටි ක්‍රමයකුත් කියලා දෙන්නම් ළමයි. ඊ කියලා කියන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තා නේද? මොකද්ද? මේ කියන අර්ථය. අල්තේ කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරන විට. එකෙන් හල්ලා යන්න කපලා අරගෙන තේදා ගත්තා. ඉතේ කියලා කියන්නේ මෙවිට කියන අර්ථය. චසින් පොදා. මොකද්ද? තමාට වඩා නායි. නායි කියනවා මොකටද? අද ඉගෙන ගත්තා. වයස හොල්ෂින් මන්ගොනා. හොල්ෂින් කියලා කියන්නේ මොකටද සම්මානි? ඔව් උතන හොල්ෂින් ගොඩක් වැඩි හෝ ජීවිකා නොපන් තනතුරෙන් ඉහළ සරාමි රාමියොන් මිනිසෙකු නම්. ඔය රාමියොන් කියන්නේ නම් කියන අර්ථය. නම් වම් අතින් දකුණු බාහුව පච්චිගෝ. අන්න මං අර පෙන්නපු මෙන්න මේ රූපේ විදිහට පච්චිගෝ. මොකද ළමයි මං අර රූපයක් පෙන්නුවේ නේද? මෙන්න මේ රූපේ විදිහට පච්චිගෝ. මෙන්න මේ විදිහට අල්ලගෙන අක්සු හේයා හම්නිදා. අතට අත දී යුතුයිලු. එක උත්තරේ හරිද කියලා බලන්න ළමයි. චින්හන් සරාම් මේකේ. ඒ කියන්නේ මිතුරු පුත්කලයින් එගේ වෙත හොරි කුප්පිදා. ඒ කියන්නේ කොන්දනවා ඉන්සහේයා හම්නිදා. ගණන් ගන්න පා මේ යා හම්නිදා කියන එක පස්සේ ඉගෙන ගමු. ආචාර කළ යුතුයිලු. නෑ ළමයි. යාළු පුත්කලයින් වෙත කොහොමද? කොන්දනවනවද නැත්නම් නිකන් අත හොලවලා ආචාර කරන්නේ? මේ තියෙන්නේ. මේ සෝන් හන්දල්ද. එහෙනම් එක වැරදි. අහන්නේ කතන් ගොසල් එක ළමයි ප්‍රශ්නේ අහන්නේ සමාන එක අහන්නේ. මේකත් එක්ක හරි එකනේ අහන්නේ. ඊළඟට තියෙනවා කොන්චොකින සංහන් වෘත්තීමය තත්ත්වයන් වලදී ඉන්සහල්තේ ආචාර කරන විට චුරෝ සාමාන්‍යයෙන් අත හොලවනවලු. අත හොලවන්නේ මොකද කරන්නේ? අතට අත දෙනවා නේද ළමයි? එහෙනම් එකත් වැරදි. ඊළඟට 3 චසින් පොදා. ඒ කියන්නේ තමාට වඩා වයසින් ගොඩක් වැඩි මොනවද? වයසින් වැඩි මිනිසුන් සමග අක්සු හජි අන්සම්නිදා. ඒ කියන්නේ අක්සු හදා කියලා කියනවා මොකටද? අතට අත දෙනවට. ජී අනස්සම්නිදා කියලා කියන්නේ පුතා නෑ කියන අර්ථය. පස්සේ අපි ඉගෙන ගමු. ඒ කියන්නේ අතට අත දෙනවා කියලාද කියන්නේ අතට අත දෙන්නේ නෑ කියලාද කියලා කියන්නේ.
හතර අත දෙන්නේ නෑ කියලා කියන්නේ. ඊළඟට හතර තියෙනවා චිවිකා නොපන්. තනතුරෙන් ඉහළ සරාම් ගවා. ඒ කියන්නේ මිනිසුන් සමග මොකද්ද? අක්සු හල්තේ අතට අත දෙන අල්තේ විට මොකද්ද වෙන්සොනරෝ වම් අතින් ඔරන්පල් පච්චම් නිදා. ඔරන්පල් කියලා කියන්නේ දකුණු බාහුව පච්චම් නිදා. ඔව් අල්ලා ගන්නවා කියලා කියනවා. නෑ ළමයි ඔහොම බාහුව අල්ලා ගන්න කතාව ඇත්ත. හැබැයි වයසින් වැඩි කට්ටියට නෙවෙයි. මොන තත්ත්වයන් වලදීද? වෘත්තීමේ තත්ත්වයන් වලදී තමයි ඒක කරන්නේ. එහෙනම් හතර වැරදි. එකත් වැරදි. ඊට පස්සේ බලමු එක කොහොමත් තමයි වැරදි. එක කොහොමත් වැරදි. දෙක කොහොමත් වැරදි. තුනක් තමයි වැරදි. චිවිකා නොපන් සරාම්මේකේ බලන්න උත්තරේ අංක 4 වගේ තමයි තියෙන්නේ. මිතින් හොල්ෂින් චිවිකා නොපන් සරාමයේ වින්සොනරු. මිතින් වයසින් වැඩි කට්ටියටත් මේව කරනවා කිව්වනේ. උත්තරේ කීයද? උත්තරේ අංක 4 එන්නේ. පිළිතුරු අංක 4 එන්නේ. එක එන්නේ නැහැ ළමයි. එක එන්නේ නැත්තේ ඇයි? යාළු කට්ටිය වෙත මොනවද? කොන්දනවල ආචාර කරනවද? නෑනේ. මේ අත හොරවල ආචාර කරන්නේ. දෙක උත්තරේ වෘත්තීමය තත්ත්වයන් වලදී ආචාර කරනකොට සාමාන්‍යයෙන් අත හොලවනවලු. නෑ නේද? අතට අත දෙනවා. 3 වයසින් වැඩි කට්ටිය සමග මොනවද? අක්ෂුවජි අන්ත අතට අත දෙන්නේ නෑ කියලා කියනවා. එහෙම කතාවක් කිව්වෙත් නෑ මේ. වයසින් වැඩි කට්ටියට අතට අත දෙනවා කියලා කිව්වනේ. උත්තරේ අංක 4. මෙහෙමයි දැන් අපි පන්තියත් එක්ක වේකින් ටිකක් මේක කරාට අද පන්ති වරුණාට පස්සේ වචනෙන් වචනේ ඔයගලන්ට අලුතෙන්මනේ හම්බුනේ මේවා. වචනෙන් වචනේ මේවා කරගන්න. වෙනම ලියලා පාඩම් කරගන්න. ඊළඟට විභාගෙට හම්බ වෙනවා මෙන්න මේ වගේ තත්කි නැත්තම් සවන් දීම ටිකකුත් හම්බ වෙනවා. තාමල් තත්කෝ පහත දේ සවන් දීලා පින්කණේ අල්මජන් හිස්තැනට ගැලපෙන දේ තමයි තෝරන්න කියන්නේ. ඔගොල්ලෝ ගාව ඇප් එක තියෙනවා නම් ඇප් එක නැත්තම් ඩවුන්ලෝඩ් කරගෙන තියෙන ට්‍රැක් එක අංක 32 තමයි තියෙන්නේ ළමයි. අපි බලමු 32 ඇහෙන්නේ මොකක්ද කියලා. අපි ඇහෙන එක ඉස්සෙල්ලම බලමු 32 තමයි අංකේ තියෙන්නේ. 1번. 일본 කියලා කියනවා අංක 1. 다음을 듣고 අර ප්‍රශ්නෙමයි කියවෙන්නේ. 빈칸에 알맞은 것을 고르십시오. කොර십시오. 태국, මොකක්ද ළමයි ඇහුනේ? ආයි පරක් දාන්න. 태국, මොකක්ද ළමයි ඇහුනේ? ඔව් කීයද අංකේ? එක නේද ළමයි? ඇහුනේ තේගුක් ඇහුනේ ළමයි. නිකන් ආසාවටවත් වෙන තයන්නක් තියෙන ආරම්භයක් නැහැ. තේගුක් කියලා කියනවා කොහෙටද? තායිලන්තයට තේගුක් කියලා කියනවා. තායිලන්තයට තේගුක් කියලා කියනවා. තායිලන්තයට. උත්තරේ අංක 1. එතකොට එතන බැලුවේ ළමයි ඇහුණ දෙය තෝරන්න. ඊළඟට තියෙනවා ළමයි තාමල් තොත්කු පහත දෙයට සවන් දීලා ප්‍රශ්නයට ගැලපෙන මුරමේ අල්මජන් තෙදබල්. තෙදබ් කියලා කියන පිළිතුර කොරශිප්ෂියෝ තෝරන්නලු. සාමාන්‍යයෙන් තත්ගි සවන් දීම කරනකොට දැන් මේ ඔක්කොම ඇහෙන්නේ නැති වෙයි ඔයාට. නමුත් වචනයක් හරි ලියා ගන්න බලන්න. පුළුවන් තරම් මේ දෙබස ලියන්න බලන්න. 4-5 පාරක් හරි අහලා ලියන්න බලන්න. නවත්ත ලියන්න බලන්න. අපි බලමු මේක කොහොමද ඇහෙන්නේ කියලා. දෙක බලමු කොහොමද ඇහෙන්නේ කියලා. 2번부터 ප්‍රශ්නේ කියන්නේ ඊබොන් පුතෝ ඒවා ලියන්න ඕනේ දෙකේ සිට 3번까지 3번까지 3까지 දක්වා 다음을 듣고 물음에 알맞은 대답을 고르십시오. 고르십시오. ඔන්න ප්‍රශ්නේ පටන් ගන්න. 2번. ඊබොන් 회사원입니까? මොකද්ද ළමයි ඇහුවේ ප්‍රශ්නේ? 사모님. හේසා වොන් ඉම්නිකා ඉම්නිකා ළමයි ඒක ඇහෙනකොට දැන් තනියම වැඩ කරනකොට ඇහෙනකොට ලියන්න ළමයි. ඒ කියන්නේ කාලයක් යනකොට ලොකු ලිස්නින් ට්‍රැක් ආවම ලියන්න ඔයාලට ලේසි වෙනවා. ඒ කියන්නේ ආයතන සේවකෙක් මොකද්ද ඉම්නිකා කියන්නේ? වේද කියලා අහනවා. එහෙම ඇහුවොත් උත්තරයක් තියනවාද? කීයද උත්තරේ? ඔව් මට ඇහුණ උත්තරයක් කියනවා. කීයද ළමයි? ත්‍රිෂාන්? නිසාන්?
උත්තරේ කීයද? අංක 1 නේද? ආයතන සේවකයෙක් වේද? නේ කියන්නේ? ඔව්. ඔව්. ආයතන සේවකයෙක් වේ. ඒත් අපි ඉතුරු උත්තරත් බලනවා ළමයි. දෙක උත්තරේ මොකක්ද තේරුම? ඔව්. ආයතන සේවකයෙක් ඉස්සම්නිදා. මොකක්ද ඉස්සම්නිදා කියන්නේ ළමයි? මේ ඉස්සම්නිදා හැදුනේ කොහොමද ළමයි? මොකක්ද මූලික පදේ? ඉත්තා කියන එකෙන්. ඉත්තා කියන එකට තේරුම් කීයක් තිබ්බද? දෙකක් තිබ්බා. මොකද්ද දෙක? ඉත්තා කියන එකේ තේරුම. එකක් තියනවා අනිත් එක ඉන්නවා. පණ තියෙන දෙයක් එක්ක නම් මොකක්ද වෙන්නේ? ඉන්නවා. ඒ කියන්නේ ආයතන සේවකයෙක් මොකද්ද? පණ තියෙනවනේ මනුස්සයට. ඉන්නවා කියලා කියනවා. ගැලපෙන්නේ නැහැ. තුන උත්තරේ අනියෝ. අනියෝ කියනවා නෑ. නැහැ. හේසාවොන් ආයතන සේවකයෝ මන්සම්නිදා ගොඩයි කියලා කියනවා. ගැලපෙන්නේ නැහැ. 4 අනියෝ නැහැ. ආයතන සේවකයෝ චොත්සම්නිදා. මතකද චොත්තා? චොත්තා කියනවා හොඳයි. චොත්තා කියලා කියනවා හොඳයි. නැහැ ආයතන සේවකයා හොඳයි කියලා කියනවා. උත්තරේ එන්නේ අංක 1. උත්තරේ එන්නේ අංක 1. එහෙනම් තනියම කරනකොට ඕක ට්‍රැක් එක තනියම අහලා බලන්න ඔයාට හේසාවොන් ඉම්නිකා ඇහෙනවද කියලා. ඒ කියන්නේ එක එක්කෙනා මේක එක තත්ත්ව තමයි ඉන්න පුළුවන්. සමහර කට්ටියට හේසාවොන් ඉම්නිකා ඇහෙනවා මොකද්ද තේරුම දන්නේ නැහැ. එතකොට වචන පාඩම් කරලා නැහැ. සමහර කට්ටියට ඇහෙන්නෙම නැහැ. ඒ නිසා අපි යනවා තුන්වෙනි ප්‍රශ්නයට. සම්බොන් කියලා පටන් ගනි. තුන්වෙනි ප්‍රශ්නය. 3번. 어느 나라 사람입니까? ඒක ටිකක් දිග වැඩි වගේ නම් කඩ කඩ හරි බලන්න. 어느 ඔන කියන්නේ මොන නාරා රටේ. 나라 사람입니까? එතකොට කඩ කඩවා ලියන්න ඕනේ. මොකද්ද? ඔන කියලා කියන්නේ මොන, නාරා කියලා කියන්නේ රටට, සරාම් ඉම්නිකා මං ඉන්නේ නැති හින්දා පල්ලෙන් ලිව්වා ඉම්නිකා. ඒ කියන්නේ මොන රටේ වැසියෙක් වේද, ජාතිකයෙක් වේද. එහෙම ඇහුවොත් උත්තරයක් තියෙනවද ළමයි? කීයද කියුවේ? ගන්න බලන්න උත්තර. ඔව්. කීයද? අංක 4 නේද ළමයි? මොන රටේ ජාතිකයෙක් වේද? නේපාල් ජාතිකයෙක් වේ. එක උත්තරේ තේරුම මොකද්ද? නම් ජයිම්නිදා. මොකක්ද තේරුම? පිරිමියෙක් වේ. කිසුල්ජා ඉම්නිදා. මොකද්ද ළමයි තේරුම? කිසුල්ජා කාර්මික ශිල්පියෙක් වේ. සොරන් සල්ලිම්නිදා. සොරන් කියලා කියන 30ට. සල් කියලා කියන වයසට. නෑ වයස අවුරුදු 30ක් වේලු. ගැලපෙන්නේ නෑනේ. උත්තරේ එන්නේ අංක 4 එන්නේ. හොඳයි. බාන ළමයි කියන්නේ ඒ ටික කඩාගත්තොත් තමයි මෙතනම ඕගොල්ලෝ ලකුණු එකතු කරලා තියෙනවා. කීයද? ඩිස්ටිං දැන් ආවා ලකුණු 15ක්. ඊළඟට තියෙනවා තවත් ප්‍රශ්න රටා වර්ගයක්. බාන්න පළවෙනි එක ඇහුනේ ඇහෙන එක. දෙවෙනි එකේදී අපි ඇහෙන එක අරගෙන උත්තර ටිකත් පොඩ තර්කය කරන්න ඕනේ. දැන් තියෙන්නේ දෙබසක් යන පුද්ගලයෝ කවුරු අතරද? දෙන්නෙක් අතර. තූසරාමන් මෝසේ තේහි. තූසරාම් කියනවා හන්තු. තු කියනවා කීයද? දෙකට. සරාම් කියලා කියන පුද්ගලයින්ට. පුද්ගලයින් දෙදෙනා මෝසේ. කුමක්? තේහි කියලා කියනවා පිළිබඳ මරගෝයිසම්නිකා. ඔතන ළමයි මල් හගෝයිසම්නිකා තමයි තියෙන්නේ. ඔක මරදා කියලා කියනවා මරගෝයිසම්නිකා. කතා කරමින්ද ඉන්නේ කියලා කියනවා. බලන්න ඒකත් අපි යම් බලන්න කොහොමද? 5번까지. 두 ප්‍රශ්න. 사람은 무엇에 대해 말하고 있습니까? 4번. 4번. 안녕하세요. ඒකනම් වැරදෙන විදියක් නෑ. අන්‍යං හසයෝ මොකද්ද? කාන්තාව කිව්වේ. ආයිබෝන් කියලා කිව්වා. 저는 චොනන්. ඒකත් ලේසි. චොනන් කියන්නේ මම. 네팔 사람입니다. මොකද්ද? නේපාල් වැසියෙක් වේ කියලා කියනවා. 안녕하세요. අරයත් කිව්වා අන්‍යං හසයෝ 저는 චොනන්. චොනන් කියන්නේ මම 몽골 사람입니다. මොකද්ද? එයාට මොංගල් කියලාද කිව්වේ? නෑ. මොකද්ද කිව්වේ? එයා මොංගෝලියානු වැසියෙක් වේ. එහෙනම් උත්තරයක් තියෙනවද ළමයි? මොනවා සම්බන්ධයෙන්ද මේගොල්ලෝ කතා කර කර හිටියේ?
මොකද්ද උත්තරේ කීයද? තුන. 3 නේද ළමයි? ඉරම් කියනවා මොකටද? නම නම නෑනේ ළමයි. නායි කියනවා වයස වයස ගෑවුනේවත් නෑ. කුක්චොක් හැබැයි ජාතිය ගැන කතා කරකට ජාතිකත්වය ගැන. සොම්පියෝල් කියලා කියනවා ලිංගිකත්වයට. ලිංගිකත්වය කියන්නේ ස්ත්‍රීද පුරුෂද කියලා. එහෙම කතා වුණෙත් නෑ. එහෙනම් මේ කතා කර කර හිටියේ ජාතිකත්වයක් ගැන. යා මොන ජාතිය කෙනෙක්ද කියලා තමයි කතා කර කර හිටියේ. කුක්චොක් ජාතිකත්වය. ඊළඟට පස්වෙනි ප්‍රශ්නයට එනවා. ඕබොන් කියලා පටන් ගනි. ඕ කියන්නේ පහට ඕබොන්. 5번. 어부입니까? මොකද ළමයි? ඔබු ඉම්නික්කා කියලා ඇහුණාද? ඔබු කියන්නේ ඔබු. ඔබු කියලා කියනවා දීවරයට. ඔබු ඉම්නි මොකද්ද? ඔබු ඉම්නිකා. ඒ කියන්නේ දීවරයෙක් වේ ද කියලා අහනවා. දීවරයෙක් වේද කියලා අහනවා. 아니요. අනියෝ. කාන්තාව කියනවා නැහැ. 저는 චොනන්. චොනන්. චොනන් කියන්නේ මම 농부입니다. නොම්බුයිම්නිදාලු. ඒ කියන්නේ ගොවියෙක් වේලු. නොම්බු කියලා කියන්නේ ගොවියට. නොම්බු ඉම්නිදා. ගොවියෙක් වේ කියලා කියනවා. දැන් බලන්න එතන ඔබු සහ නොම්බු කියන එක දැනගත්තා නම් එහෙම වැරදෙන්න විදිහක් නෑ ළමයි. එහෙනම් මේ කතා කරේ මොනවා ගැනද? උත්තරයක් ගන්න බෑ. ඕ අංක 2 නේද ළමයි? චිකෝ රස්සාව නැත්නම් රැකියාව ගැන. කොයන් කියලා කියනවා කොහෙද කොයන්? කොයන් කියලා කියනවා ගම. ඉරම් කියලා කියනවා නම. ඊට පස්සේ කුක්චොක් කියලා කියනවා ජාතිය නේද? ජාතිකත්වයෙන් නැත්නම් ජාතියට. එහෙනම් ළමයි ඔන්න ඕකයි කතාව. අපි හිතමුකෝ ඔයාට එකපාරක් ඇහුන්නේ නැහැ කියලා. මෙන්න මේ පල්ලෙහා තියෙනවා ළමයි තත්කි මොනවාද? තත්කි චීමුන් එක නැත්නම් ශ්‍රවණ පිටපත තියෙනවා. බලන්න මේ පළවෙනි එක ඔයාට ඇහෙන්න ඕනේ තේකුක් කියලා විතරයි. ඔව්. ගැටලුවක් තියෙනවද මොකක් හරි? මේ එහෙනම් ඔන්න ඔය විදිහට අපි හිතමුකෝ දැන් දෙවෙනි ප්‍රශ්නෙට එනකොට හේසාවොන් නිම්නිකා. ඇත්තටම ළමයි හේසාවොන් නිම්නිකා කියලා එහෙන් නැති වෙන්න විදිහක් නැහැ. එකම අවුල මේකේ ආවොත් වෙන්නේ හේසාවොන් නිම්නිකා කියන එකේ තේරුම දන්නේ නැතිකම. එතකොට හේසාවොන් කියන්නේ ආයතන සේවකයා, ඉම්නිකා කියන්නේ වේ. ඊයේ ඉගෙන ගත්තා. තුනෙත් එහෙමයි ළමයි. ඔනනාරා සරාම් ඉම්නිකා. හැමෝටම කන් ඇහෙනවා. ඒ නිසා ඕක ඇහෙයි. එකම අවුල තියෙන්නේ ඕකේ තේරුම දන්නේ. ඔන කියන්නේ මොන? අද එකපාරක් ඉගෙන ගන්න. එතකොට අපි එදත් ඉගෙන ගත්තා. එතකොට නාරාරට සරාම් මිම්නිකා මිනිසෙක් වේද. ඉතින් ඔන්න ඔයකයි ළමයි ලිස්නින් නැත්නම් තත්කි වල කතාව. එහෙනම් ඉල්කි සහ තත්කි කියලා හැමදාම ප්‍රශ්න අපි කරනවා. හැමදාම ප්‍රශ්න කරනවා. පාඩම් 10 වෙනි පාඩමට යනකම් මම ඕගොල්ලන් එක්ක 10 වෙනි පාඩම අවසන් වෙනකම් ඉල්ගි සහ තත්කි ටික කරනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට ගෙදර වැඩ දෙනවා. ඊට පහවදා ඊට පස්සේ හැමෝගෙම වෙන වෙනම අරගෙන උත්තර එහෙම අහනවා. ඒ නිසා දැන් ඉල්ගි සහ තත්කි ටික කරන්න. මොකද විභාගෙටත් ඉල්ගි 20ක් සහ ලිස්නින් 20ක් එන නිසා අනිවාර්යෙන් මේවා කරගන්න. සාමාන්‍යයෙන් ඔයා 26 කෙනෙක් වුණත් සාමාන්‍යයෙන් ඇඩ්මිෂන් දෙන්න ටිකක් පරක්කුකුත් තියෙන නිසා මම කිව්වා ඔයගලන්ට මේ මාසේ අග වෙනකොට අපි පාඩම් 10කුත් ජූනි ජූලි අගෝස්තු අග වෙනකොට පාඩම් 60 ඒ කියන්නේ පොත් දෙකම සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ සැප්තැම්බරේ ඉඳලා පේපර්ස් කරන්න පුළුවන්. එතකොට බලන්න වැඩ ටික කරන්න. එතකොට අපි දැන් පළවෙනි පාඩම ඉවර කරා. පළවෙනි පාඩම ඇත්තටම ඔයගොල්ලෝ කඩා ගන්න ඕනේ. තිබුණ වචන මාලාව කීයද? 1 තිබුණ වචන මාලාව 2 තිබුණා. වචන මාලාවේ එකේ නම් ළමයි අර දිශාවන් ටික තිබුණා. ප්‍රධාන දිශා 4 පාඩම් කරලා තියාගන්න. පුක්නම් තොංසෝ කියන එක. ඊළඟට වචන මාලා 2 ගෙදර වැඩක් දුන්නා. වාක්‍ය හදන්න. අපි හිතමුකෝ කොරියන් වලින් අමාරුයි කියලා. ඔයා මට සිංහලෙන් වාක්‍ය 16ක් හරි හදලා එවන්න. හැබැයි ඒකට ඔයා උපරිම උත්සාහ කරන්න වචන දාලා හදන්න ළමයි. ඊට පස්සේ තිබ්බා ව්‍යාකරණ ටික තිබ්බා. ව්‍යාකරණ පාඩම් කරන්නේ අර ඔයා හදන වාක්‍ය වලට මොකද කරන්නවා? ව්‍යාකරණ දානවා. ව්‍යාකරණයක් කවදාවත් කටපාඩම් කරලා මතක තියාගන්න බෑ.
යොදලා තමයි මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ අර චොම්බෝ ටික ආවා. චොම්බෝවල තියෙන්නේ නැති ලොකු ප්‍රමාණයක් අලුත් වචන. ඒ අලුත් වචන මේ අදියරේ දේවල් ලියන්න. ලියලා කීප පාරක් යෙදෙන වචන තිබ්බ නේද? අර චසින් කියන එකේම 3-4 පාරක් විතර යෙදුනා. ඒ වගේ අර ප්‍රධාන වචන ටික හයිලයිට් කරගන්න. දැනට ඊට පස්සේ ඒ ටික පාඩම් කරගන්න. ඊට පස්සේ බලමු අපි මගහැරෙන ඉතුරු වචන ටික පාඩම් කරගන්න. නැත්තම් ඔය ඔක්කොම මුළු ඡේදෙම පාඩම් කරන්න එකම දවසේ ප්‍රායෝගික නැහැ. ඊළඟට හෙට අපිට තියෙනවා හෙටත් අපි දෙවෙනි පාඩමේ පළවෙනි කොටස කරනවා අනිත් දෙවෙනි පාඩමේ දෙවෙනි කොටස කරනවා. දෙවෙනි පාඩම තමයි සෙන්හල් යොම්පුම්. එදිනදා ජීවිතේ දෛනික අවශ්‍යතා සහිත භාණ්ඩ කියන පාඩම තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ළමයි පන්තිය වැඩ ටික යන්න. ඔයගලන්ට මොනවා හරි ගැටලුවක් තිබුණොත් අනිවාර්යෙන් මයික් එක ඔන් කරලා අහන්න. මයික් එක ඩිසේබල් නෙවෙයි. මයික් ඔන් කරන්න පුළුවන් ඔයගලන්ට. ඒ නිසා අපි ගෲප් ක්ලාස් එකක් හින්දාත් ඕනෑම ගැටලුවක් අහන්න පුළුවන් හින්දාත් අහන්න. පොඩිම ප්‍රශ්නයක් තියාගෙනවත් හෙට පන්තියට ඒ කියන්නේ පහුවදාට යන්න එපා. අපරාධේ. ඉතින් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ගැටලු මොනවද තියෙන්නේ අද පාඩම සම්බන්ධයෙන්? ව්‍යාකරණවල හරි ගැටලු මොනවා හරි තියෙනවද? නිසාන් දිලිසාන් ලෝචන සහ සම්මානි පුතා ගැටලු තියනවද පාඩම සම්බන්ධයෙන්? හරි ඊට පරිබාහිර දෙයක් හරි කියන්න. ඔව් අද අද රෙකෝඩින් එක මේ YouTube එකට දාන්න නැත්නම් ඇප් එකට? අර මේ ඕගොල්ලෝ ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තද ලෝචන? ඩවුන්ලෝඩ් ඔව් සර්. කරගත්තත් මේ සපෝට් කරනවා නේද ලෝචනට? හරි මේ ඔව්. සම්මානි මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. සම්මානි මේ Google Classroom තමයි ඇප් එකේ නම. කොළපාට ඇප් එකක් තියෙන්නේ. දිල්ෂානුත් ඩවුන්ලෝඩ් කරගන්න. නිසානුත් ඩවුන්ලෝඩ් කරගන්න. මේ ඩවුන්ලෝඩ් කරගෙන ඒ ඇප් එකේ ඔයගොල්ලෝ සයින් ඉන් වෙන ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා. ඒක මට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා එවන්න. ඊට පස්සේ මම පන්ති ලින්ක් එක දාන්නම්. හරි ළමයි. එහෙනම් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. වෙන ගැටලු තිබ්බොත් මට WhatsApp එකට කෙලින්ම දාන්න. හරි. එහෙනම් thank you. අද හැමෝටම සම්බන්ධ වුණාට වීඩියෝ එක පස්සේ බලන පුතාලත් වැඩ ටික කරලා දාන්න. එහෙනම් හැමෝටම good night. God bless you හැමෝටම. good night. Good. Good night, sir.